අරපතේ අයබෝවන් හැමෝටම සුබ දවසක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. එතකොට අද අපි ටක් ගාලා කතා කරන්න හදන්නේ ඔයාලා ගොඩක් අයට අමාරුයි කියන තේරෙන්නේ නැහැ කියලා ඉල්ලපු කොටසක් කාරකාත්මක වර්ධක කියන කොටස ඉලෙක්ට්‍රොනික වල. හරි. රයිට්. මම ඔයාලට මේක ටක් ගාලා තේරෙන විදිහට ඔයාලට ඔළුවට යන විදිහට ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේකේ පොඩි සිද්ධාන්ත ටිකක් තියෙන්නේ. කියා දෙන්නම්. හරි රයිට් මේක කරාට පස්සේ ඔයාලට කාරකාත්මක වර්ධක එහෙම නැත්නම් ඔප්පෑම් කියන එක ගේමක් නැහැ. හරි රයිට් මම මේක අපේ ඉලෙක්ට්‍රොනික වීඩියෝ සීරීස් එකේ උගන්වලා තිනවා ෂෝට් නෝට් එකෙත් මම දාන්නම් ඊට පස්සේ ස්පීඩ් රිවිෂන් එකෙත් කරලා තිනවා මේක අමතරව ටක් ගාලා ඒ කොටස විතරක් බලා ගන්න ඕන ළමෙක්ට කරලා දාන්නේ. හරි රයිට් හරි මාතෘකාව කාරකාත්මක වර්ධක. කාරකාත්මක වර්ධක එහෙම නැත්නම් අපි කියන පුතේ ඔප් ඇම්ප් කියලා. හරි. රයිට් මාතෘකාව දාගන්න කාරකාත්මක වර්ධක එහෙම නැත්නම් ඔප් ඇම්ප් කියලා. හරිද? හරි පුතේ. ටක් ගාලා බලන්න මෙහෙම තමයි කාරකාත්මක වර්ධකයක් ඔයාලා දැකලා තියෙන්නේ. මෙහෙමනේ අපි රූප සටහනේනේ. හරි. මේකේ යම්කිසි කොටස් ටිකක් තියෙනවා. හරි මේක යම්කිසි කොටස් ටිකක් තියෙනවා මේ කොටස් ටික තමයි සමහර කට්ටියට පැටලෙන්නේ මෙතන ඉඳන් අපි යන් හරිද මෙතන ඉඳන් තේරුම් අරන් යන් එතකොට වැඩේ ලේසි හරි මේකට පුතේ දැන් අපි ඇත්තටම මේ කාරකාත්මක වර්ධකයක් ගත්තොත් අපි ට්‍රාන්සිස්ටර් ගැන කතා කරානේ ට්‍රාන්සිස්ටරයක් කියන්නේ මොකද්ද ට්‍රාන්සිස්ටර් එක කරන්නේ අපි දැන් IB ධාරාවක් දුන්නා කියලා හිතන්නකෝ අපි එහෙම කතා කරමුකෝ NPN ට්‍රාන්සිස්ටරයක් හරි ට්‍රාන්සිස්ටරයක් සරලව ගත්තොත් එයාට පොඩි සංඥාවක් දුන්නාම එයාව 100 ගුණයකින් වගේ වර්ධනය කරලා පරිපතෙන් ඇදලා ගන්න පුළුවන්. අපි කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් වල. ඒ කියන්නේ ඔයා පොඩි IB ධාරාවක් දෙනවා. ඔයා 1 මිලි ඇම්පියර් IB ධාරාවක් දුන්නාම එයා මිලි ඇම්පියර් 100ක් ඇදලා ගන්නවා. ඒ කියන්නේ ඔයා ඉන්පුට් එක සරලව ගුවොත් ඔයා ප්‍රධාන සංඥාවක් දුන්නාම ඒ සංඥාව 100 ගුණයකින් වගේ වර්ධනය කරගන්න ට්‍රාන්සිස්ටර් එකට පුළුවන්. අපි එහෙම කියමුකෝ. හරි. මෙයා කාරකාත්මක වර්ධකයක් එහෙම නැත්නම් ඔප් ඇම්ප් එකක් ඔයා ඉන්පුට් සංඥාවක් ප්‍රධාන සංඥාවක් දුන්නාම මේක 10 ගුණයකින් වගේ අර ට්‍රාන්සිස්ටරයක් වගේ ඊට වඩා වැඩි ගුණයකින් වර්ධනය කරගන්න අපිට මේ ඔප් ඇම්ප් එකක් එහෙම නැත්නම් කාරකාත්මක වර්ධකයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි රයිට් ඒකේ මේ තමයි ප්‍රධාන අග්‍ර මේ ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා ඉන්පුට් අග්‍ර ඊට පස්සේ ප්‍රතිදාන අග්‍රයක් තියෙනවා. හරිද එතකොට මේකේ ඔයාලට ධනයි ඍණයි කියලා මෙන්න මෙහෙම සලකුණු දෙකක් දීලා තියෙනවා. හරි මේ ධන පැත්තෙන් කියන්නේ පුතේ අපවර්තනය නොවන ප්‍රදානය. හරිද ඔයාලට පේනව නේද? අපවර්තනය නොවන ප්‍රදානය කියලා මේ තියෙන්නේ. හරිද? අපවර්තනය නොවන ප්‍රදානය කියලා මේ ලියලා තියෙන්නේ. හොඳේ? ප්‍රදානය. හරිද? අපවර්තනය නොවන ප්‍රදානය මේ ලයිට් එක වෙලා පේන්නේ නැහැ එතන. හොඳේ? හරි. ඊට පස්සේ මෙතන අපවර්තක ප්‍රදානය ඍණ. හරි. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් ඔයා මේකේ ඉන්පුට් එක විදිහට මෙන්න මේව සංඥාවක් දුන්නොත් ප්‍රධාන සංඥාව විදිහට මෙන්න මේම සංඥාවක් දුන්නොත් මේ අපවර්තනයේ නොවන අග්‍රයට එයා පුතේ අවුට්පුට් කරනවා ප්‍රතිදානය කරනවා මොකද කරන්නේ මේ සංඥාව මම කොහොනේ වර්ධනය කරනවා කියලා ඒක 10 ගුණයකින් විතර වර්ධනය කළා හරි 10 ගුණයකින් විතර වර්ධනය කළා ඌ මොකද කරන්නේ ලොකු සංඥාවක් එළියට දෙනවා හැබැයි එයාගේ පැත්ත මාරු වෙන්නේ නැතුව දැන් මේ බලන්න මේ සංඥාවම තමයි එළියට දුන්නේ පැත්ත මාරු වුන්නේ නැහැ අපවර්තනයක් වුන්නේ නැහැ ඔයා හිතන්න ඔයාට එතකොට තේරෙනවා මේකේ සංඥාව ලොකු කරලා දුන්න එක තමයි කරේ 10 ගුණයකින් විතර වර්ධනය කළා. ඔයා හිතන්න ඔයා මේ අපවර්තක ප්‍රදානයේට මේ ඍණ පැත්ත ඉන්පුට් සංඥාවක් දුන්නා කියලා මේ විදිහට ඉන්පුට් එකක් පුතේ ඌ කරන්නේ හරිද මේ සංඥාව 10 ගුණයකින් විතර වැඩි කරලා 10 ගුණයකින් විතර වර්ධනය කළා මේකේ පැත්ත මාරු කරලා අපවර්තනය කළා තමයි දෙන්නේ. දැන් මෙහෙම දුන්න සංඥාව එතකොට මෙන්න මෙහෙම තමයි ඔයාට අවුට්පුට් කරන්නේ. පැහැදිලිද? හරි දැන් මේකේ මේ පළවෙනි අර්ථ චක්‍රය දානනේ මේකේ ඍණ එන විදිහට පැත්ත මාරු කරලා තමයි එළියට දෙන්නේ. තේරුණාද? වර්ධනය කළා පැත්ත මාරු කළා. අපවර්තනය නොවන කියන්නේ එහෙම කරන්නේ නැහැ. හරි ඊළඟට මෙන්න මෙතන තව ධන ඍණ කියලා කෑලි දෙකක් තියෙනවා. හරිද? තව ධන කෑල්ලකුයි තව ඍණ කෑල්ලකුයි තියෙනවා. ඒ මොකද්ද? පුතේ මෙයා ක්‍රියාත්මක කරන්නේ කියන්නේ මෙයාගෙන් දැන් මේ සංඥාවක් දුන්නා මේක වර්ධනය කරලා එළියට දෙනවනේ. වර්ධනය කළ එක්ක පැත්ත මාරු කරලා දෙනවා. එහෙම නැත්නම් වර්ධනය කළ විතරක් දෙනවා. දැන් මම කියා දුන්නනේ. එහෙම කරන්න මේ කාරකාත්මක වර්ධකයට එහෙම නැත්නම් මේ ඔප් ඇම්ප් එකට අවශ්‍ය කරන ශක්තිය දෙන්නේ කවුද? ශක්තිය බැටරි වලින් අපි දෙන්නේ බෑ. විභව සැපයුමක් දෙන්න ඕනේ. මෙයා ක්‍රියාත්මක කරන්න ඕනේ ශක්තිය මෙයාට දෙන්න ඕනේ.
ඒ දෙන්නේ මෙන්න මෙතනින්. ඒකයි මේ ලියදින කාරකාත්මක වර්ධනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ එතනින්. දැන් මේ අග්‍රවල කතාවට පැහැදිලිනේ. හරි. මං කියවනේ මෙයා වෝල්ටීයතාව මෙහෙන් සංඥාවක් දුන්නා මෙයාව 10 ගුණයකින් විතර වර්ධනය කරලා එළියට දෙන්න පුළුවන් එක්කෙනෙක් කියලා. ඒ වර්ධනය කරන්න පුළුවන් අගය. හරි. අපි කියනවා පුතේ වෝල්ටීයතාලාභය AV. හරි. AV. ඔයා හිතන්න ඔයා මෙයාට 5 වෝල්ට් විභව සැපයීමක් දීලා දිනවා කියලා. 5 වෝල්ට් විභව සැපයීමක් දීලා දිනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඍණ පැත්තෙන් ඔයා මෙහෙමයි දෙන්නේ. හරිද? ධන පැත්තට ධන 5 වෝල්ට් දෙනවා. ඍණ පැත්තට ඍණ 5 වෝල්ට් එන විදිහට තමයි මේකට බැටරි සම්බන්ධ කරන්නේ. මම ඒක ඉස්සරහට කියා දෙන්න. දැන්ට හිතන්න මේ ධන පැත්තට ධන වෝල්ට් 5කුත් ඍණ පැත්තට ඍණ වෝල්ට් 5කුත් දෙනවා. මෙයාගේ වෝල්ටීයතාලාභය ඔයා හිතන්නකෝ නිකන් හිතමුකෝ අපි ගණන් හෙදීමේ පහසුවට 10යි කියලා 10යි නෙවෙයි 10 ගුණයකින් ඒ වගේ ලොකු ගුණයකින් තමයි වැඩි වෙන්නේ. මම නිකන් ඔයාලට මේක තේරුම් කරන්න AV 10යි කියලා ගන්නම්කෝ. හරිද? පැහැදිලි නේද? AV 10 නෙවෙයි මේක 10 ගුණයක් ඊට වඩා වැඩි ගුණයකට යනවා. ලොකු ප්‍රමාණයකින් මම ඔයාලට උගන්වන්න දැන්ට නිකන් අනුමාන කරලා ගන්න AV සමානයි 10යි කියලා. හරිද? AV සමානයි 10 කියලා හිතමුකෝ අපි. හරි. හරි නැත්නම් 1000 කියලාම ගන්නම්කෝ. හරි. රයිට්. 1000 කියලාම ගන්නම්කෝ AV සමානයි 1000යි. දැන් මෙහෙමයි කතාව. හරිද? මම මේ පැත්ත චුට්ටක් මකලා ඔයාලට වැඩේ කියා දෙන්නම්. හරි. මේ පැත්ත පොඩ්ඩක් මකලා කියා දෙන්නම්. හරි. රයිට්. ඔයා හිතන්න පුතේ. හරිද? ඔයා හිතන්න. හරි. ඔයා හිතන්න මම මෙන්න මේ ධන ඒ කියන්නේ අපවර්තන නොවන ප්‍රදානය අපවර්තනේ නොවන ප්‍රදානය මම මෙතන V1 කියලා ගන්නම්කෝ. මෙතන වෝල්ටි තමයි V1 කියලා ගන්නම්. හරිද? ඊට පස්සේ මේ අපවර්තක ප්‍රදානයේ වෝල්ටි තමයි V2 කියලා ගන්නම් පුතේ. අපවර්තන ප්‍රදානයේ වෝල්ටි තමයි V2. ඒ කියන්නේ මේ අග්‍රේ වෝල්ටි තමයි V1, මේ අග්‍රේ වෝල්ටි තමයි V2 කියලා හිතනවා. ඔයා හිතන්නකෝ හරිද? ඔයා හිතන්නකෝ මෙයා හරිද මේ V2 කියන අගය V2 වෝල්ටීයතාවයේ V1ට වඩා වැඩි වුණා කියලා. මොකද්ද? V2 අග්‍රේ වෝල්ටීයතාවයේ V1 අග්‍රේ වෝල්ටීයතාවට වඩා වැඩි වුණා කියලා. මෙන්න මෙහෙම වුණා කියලා. හරි. V2 විශාල වුණා කියලා හිතන්නකෝ V1ට වඩා. හරි. V2 කියන අගය V1ට වඩා විශාල වුණා කියලා හිතන්නකෝ. පුතේ එහෙම වුණොත් මූ මොකද දන්නවද කරන්නේ? මූ හරි අපූර්ව වැඩක් කරනවා. මූ බලනවා මේ දෙන්නෙන් කවුද ලොකු කියලා. හරිද? මූ බලනවා මේ කාරකාත්මක වර්ධකයේ බලනවා උගේ අපවර්තනය නොවන ප්‍රදානයේ පැත්තද ලොකු අපවර්තනය වන ප්‍රදානයේ පැත්තද ලොකු කියලා. හරි? බලලා මේකේ අපවර්තනය දැන් මේ දෙන්නෙන් කවුද ලොකු කියලා ඉස්සලා බලනවා. දැන් එතකොට ඔයාලට මම කිව්වා V2 ලොකුයි V1ට වඩා කියලා හිතන්න කියලා. ඍණ පැත්ත ලොකුයි ධන පැත්තට වඩා. එහෙම වුණොත් මුට්ටක් ගාලා ඍණ විභව සැපයීමේ අගය ගන්නවා. ඒ කියන්නේ මූ V2ට වඩා V1 විශාල වුණොත් මූ ටක් ගාලා ගන්නේ මොන අගයද? ඍණ 5 වෝල්ට් කියන අගය තමයි මූ ප්‍රතිදානය කරන්නේ. හරි? අවුට්පුට් කරන්නේ. පැහැදිලිද? මූ ටස් ගාලා අවුට්පුට් කරනවා ඍණ 5යි කියන විභවය. දැන් ඔය බැරි වෙලා හිතන්නකෝ V2ට වඩා V1 මේ අපවර්තනේ නොවන ප්‍රදානීය පැත්ත ලොකුයි කියලා වෝල්ටීයතාව හරි. එහෙම මෙහෙම වුණා කියලා හිතන්න V1 V2ට වඩා විශාල වුණා කියලා හිතන්න මූ ටස් ගාලා ධන විභව සැපයීමේ අගය ගන්නවා. ඒ කියන්නේ ධන වෝල්ට් 5යි තමයි මෙයා අවුට්පුට් කරන්නේ. ප්‍රතිදානය කරන්නේ. හරිද? අවුට්පුට් කරන්නේ. හරිද? ඒ කතාවත් පැහැදිලිනේ. ඒකෙත් අවුලක් නැහැනේ. තව චූටි කතාවක් ඔයාලට කියන්න තියෙනවා. දැන් ওই කතාව ඔක්කොම ඔයාලට පැහැදිලි ඇති. හරි. දැන් ඔයා හිතන්නකෝ ඔයා මෙහෙම කරා කියලා. ඔයා දැන් මම එයා කිව්වා මෙයාගේ වෝල්ටීයතා ලාභය මෙයාට මොකක් හරි වෝල්ටීයතාව දුන්නා මෙයාව 10 ගුණයකින් වර්ධනය කරලා ප්‍රතිදානය කරනවා කියලා. ඔයා හිතන්න ඔයා V1 අග්‍රයට V1ට 1 මිලිවෝල්ට් දෙනවා. 1 මිලිවෝල්ට් දෙනවා. පුතේ ඌ ඒක 10 ගුණයකින් වර්ධනය කරලා 10 ගුණයකින් වර්ධනය කරලා ඔයා හිතන්න එළියට දෙනවා කියලා වෝල්ට් එකක්. හරි එයා වර්ධනය කරලා එළියට වෝල්ට් එකක් දෙනවා. හරි වෝල්ට් එකක් දෙනවා. මොකද්ද? ඔයා ඉන්පුට් එක විදිහට හරිද ඉන්පුට් එක විදිහට මිලිවෝල්ට් එකක් දෙනවා. මූ කරන්න වැඩි ඒක 10 ගුණයකින් වර්ධනය කරලා ඔයාට වෝල්ට් එකක් එළියට දෙනවා. අවුට්පුට් එක වෝල්ට් එකක් එළියට දෙනවා. ඔයානේ පුතේ මරුනේ කියලා ඔයා මිලිවෝල්ට් දෙකක් දෙනවා. මිලිවෝල්ට් දෙකක් දුන්න ගමන් ඌ ඒක 10 ගුණයකින් වර්ධනය කරලා එළියට කීයක් දෙනවද? වෝල්ට් දෙකක්. මිලිවෝල්ට් දෙකක් නෙවෙයි වෝල්ට් දෙකක්. 10 ගුණයකින් වර්ධනය කරලා වෝල්ට් දෙකක් එළියට දෙනවා.
ඊළඟට ඔයා හිතන්න ඔයා මිලිවෝල්ට් 3ක් දෙනවා. ඌව මොකද ගන්නේ පුතේ? ඌව 10 ගුණයකින් වර්ධනය කරලා 3යි වෝල්ට් එළියට දෙනවා. 10 ගුණයකින් වර්ධනය කරලා එළියට දෙනවා. නැත්නම් 3000 මිලිවෝල්ට් එළියට දෙනවා. හරි. 3000 මිලිවෝල්ට් එළියට දෙනවා. පැහැදිලිද? හරි. ඔයා හිතන්න ඔයා 4යි මිලිවෝල්ට් දීලා බලනවා. ශාමරුනේ මාරු විදිහට මෙයා වර්ධනය කරනවා. 4යි වෝල්ට් එළියට දෙනවා. හරි. ඔයා දැන් 5යි මිලිවෝල්ට් දෙනවා පුතේ. ඌ ඒකත් 10 ගුණයකින් වර්ධනය කරලා 5යි වෝල්ට් එළියට දෙනවා. 10 ගුණයකින් වර්ධනය කරනවා. ඔයා දැන් අනේ මරුනේ කියලා 6යි මිලිවෝල්ට් දුන්නාම ඒත් පුතේ ඌ 5යි වෝල්ට් තමයි අවුට්පුට් කරන්නේ. ඔයා බලන මල කෙලියේ වැරදුනාද දන්නේ නැහැ. හරි. ඔයා මොකද කරන්නේ? ඔයා ටක් ගාලා 7යි මිලිවෝල්ට් උත් දීලා බලනවා. ඒත් ඌ එළියට දෙන්නේ 5යි වෝල්ට්. පුතේ එතකොට ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මෙතනින් පස්සේ ඌ ඒ වෝල්ටේතාව ඉන්පුට් එක ඔයා කොච්චර වැඩි කරත් ඌ වර්ධනය කරලා එළියට දෙන්නේ මේ විභව සැපයීමේ උපරිම අගයට විතරයි. ඒ කියන්නේ මම ඔයාලට කියන්නේ මේ කාරකාත්මක වර්ධකයේ වැඩ කරන්න අපි වෙනම පිටින් බැටරි දෙකක් දාලා විභව සැපයීමක් දෙනවා කියලා පුතේ. ඌ හරිද? ඌ මෙයාව වර්ධනය කරන්නේ කොච්චර උපරිමයකටද? එයාගේ විභව සැපයීමේ අගයට විතරයි. ඊට වඩා වැඩිපුර උඩ එයාව වර්ධනය කරගන්න පුළුවන්ද? බෑ. දැන් බැරි වෙලා හරිවා මේ V2 අග්‍රේට මෙයා බිඳුවේ තියලා මේ V2 අග්‍රේට ඒක ඍණ විභව සැපයීමට දුන්නා නම් මෙතන වාට එන්න ආගිය මොකක්ද දන්නවද? ඍණ කියන්නේ. හරිද? ඍණ කියන්නේ. පැහැදිලි නේද? හරි. ඔහ ගැටලුවක් නෑ. ඔච්චර කියා දුන්න. ඔය හරියට නිකන් ගැටලුවක් නෑනේ. එහෙනම් මේකේ අවුලක් නෑ. හරිද? ඔච්චරයි කතාව තියෙන්නේ. හරි පුතේ. ඊළඟට විවෘත පුඩු වෝල්ටීයත අවස්ථාව කියලා අවස්ථාවක් තියෙනවා. ඔයාට නිකන් තේරුම් ගන්න. හරිද? විවෘත පුඩු කියලා කියන්නේ මේ වට පුතේ අපි මේක ප්‍රතිපෝෂණය කියලා පොඩි වැඩක් කරනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිදානය දැන් මෙයා මොකද කරන්නේ? V1ට හරි V2ට හරි මේ ඉන්පුට් එකක් දුන්නාම ඒක වර්ධනය කරලා මෙහෙන් එළියට දෙනවනේ. ඒකෙන් පුතේ කොටසක් ගෙනල්ලා සමහර වෙලාවට ආපහු ඉන්පුට් එකට අපි දෙනවා. හරිද? ඒකට අපි කියන ප්‍රතිපෝෂණය කියලා. මම දැන් ඊළඟට කියා දෙන්නම්. අන්න එහෙම කරන්නේ නැතුව නිකම් මේ විදිහට තියෙනකොට නිකම් මේ විදිහට හරිද? මේකේ මේ අවුට්පුට් එකේ කොටසක් ඉන්පුට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව තියෙනකොට මේ විදිහට තියෙනකොට අපි කියන පුතේ විවෘත පුඩු වෝල්ටීයත අවස්ථාව කියලා. විවෘත පුඩු වල විවෘත පුඩු අවස්ථාවේ තියෙනවා කියලා. එතකොට පුතේ එතකොට විවෘත පුඩු වෝල්ටීයතා ලාභය ඔක ඉතා ඉහළ මේ අගයක් වෙනවා. දැන් සාමාන්‍ය 10 5ක් වගේ වෙනවා. හරිද? සමාන ඊට වඩා වැඩි වෙන ඒවාත් තියෙනවා. හරි 10 5 වෙනි බලය වගේ. ඒ වගේ ලොකු වගයක් එනවා. එතකොට එක එකින් එකට වෙනස් වෙනවා. හරි? එතකොට අන්නේ විවෘත පුඩු වෝල්ටීයතා ලාභය අපි A කියලා ගත්තොත් ඒක ඔයාට හොයන්න පුළුවන් ප්‍රතිදාන වෝල්ටීයතාවයේ බෙදනවා මොකෙන්ද? අපවර්තන ප්‍රදානයේ වෝල්ටීයතාව අඩු කිරීම අපවර්තක නොවන ප්‍රදානයේ වෝල්ටීයතාව අඩු කරනවා අපවර්තන ප්‍රදානයේ වෝල්ටීයතාවෙන්. දැන් මේකත් මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට මේක මතක තියාගෙන ටක් ගාලා මෙන්න මේ උඩ මල් ලියලා තියෙන සමීකරණේ. හරි? A සමානයි. හරි? A සමානයි මොකද්ද? ඒ කියන්නේ විවෘත පුඩු වෝල්ටීයතා ලාභය මේ V O කියලා දාලා තියෙන V out කියන එක V out ප්‍රතිදාන වෝල්ටීයතාව V1 කියලා කියන්නේ මෙන්න මේ ධන අපවර්තක ප්‍රදානයේ වෝල්ටීයතාව V2 කියලා කියන්නේ අපවර්තනයේ නොවන ප්‍රදානයේ වෝල්ටීයතාව. ඔහොම දාගත්තත් කමක් නැහැ. හරි? රයිට්. ඕක මතක තියාගන්න. ගණන් හදද්දි සමහර වෙලාවට ඕක අපිට ඕන කරනවා. පැහැදිලිද? ඔච්චරයි ඔයගේ කතාව. හොඳයි. ඕක මතක තියාගන්නයි ඕනේ. හරි? ප්‍රපදේ. ඊළඟට අපි වෝල්ටීයතා ප්‍රතිපෝෂණය ගැන කතා කරනවා. වෝල්ටීයතා ප්‍රතිපෝෂණය ගැන කතා කරනවා. හරි වෝල්ටීයතා ප්‍රතිපෝෂණය කියන්නේ මොකද්ද? ප්‍රතිදාන වෝල්ටීයතාවෙන් කුඩා කොටසක් නැවත අපවර්තක ප්‍රදානයට ලබා දෙන එක. හරි ඒක ලියා ගන්න. නැවත අපවර්තක ප්‍රදානය ලබා දීම තමයි. ඒ කියන්නේ පුතේ දැන් මේ කාරකාත්මක වර්ධකය ඉන්පුට් සංඥාවක් දුන්නාම එයා වර්ධනය කරලා ලොකු ගුණයකින් වර්ධනය කරලා ප්‍රතිදානය කරනවා කොහොමද මම අන්නේ ප්‍රතිදානයෙන් කොටසක් නැවත පුතේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයක් දාලා මේකට ඇවිල්ලා ආපහු ඉන්පුට් එකට සම්බන්ධ කරනවා. ඒක තමයි කිව්වේ වෝල්ටීයතා ප්‍රතිපෝෂණය කියලා. මොකද්ද? ප්‍රතිදාන වෝල්ටීයතාවෙන් කුඩා කොටසක් නැවත අපවර්තක ප්‍රදානයට ලබා දෙන එක. පැහැදිලිද? හරි. අපි එහෙම කරන්නේ වඩා ස්ථායී වර්ධක අවස්ථාවක් ලබා ගන්නයි වෝල්ටීයතා වර්ධනය අවශ්‍ය පරිදි මොකද්ද කරන්නේ? පාලනය කරන්න. දැන් මෙයාගේ වෝල්ටීයතා පුතේ ලොකු ගුණයකින් මං කියන්නේ වර්ධනය කරනවා කියලා. එහෙම නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට. හරිද? අපිට දැන් 10 ගුණයකින් වර්ධනය කරගන්න ඕනේ නැහැ. අපිට ඕනේ 100 ගුණයකින් වර්ධනය කරගන්න. එහෙනම් අපිට ඕන විදිහට ඒක පාලනය කරගන්න. හරි? අපි මේ විදිහට
ප්‍රතිපෝෂණය කරනවා. පැහැදිලිද? හරි. ඒතර ඒක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් ධන ප්‍රතිපෝෂණය, අනික ඍණ ප්‍රතිපෝෂණය. ධන ප්‍රතිපෝෂණය කියලා කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයෙන් කොටසක් මේ ලියලා තියෙන එකයි ප්‍රතිදාන වෝල්ටීය V කියලා දාලා තියෙන වෝල්ටීයතාවයෙන් කියන්නේ වෝල්ටීයතාවයෙන් කොටසක් ද්‍රව්‍යතාව වෙනස් කරන්නේ නැතුව ඒ ආකාරයෙන්ම ගියලා අපි මෙහෙම ප්‍රදානයට දෙනවා. එහෙම නැතුව අපි විශේෂයෙන් සකසපු පරිපතයකින් ඒ ද්‍රව්‍යතාවයේ අංශක 180ක වෙනස් කරලා ඉන්පුට් එකට දෙන්නේ. ඒක තමයි ඍණ ප්‍රතිපෝෂණය කියන්නේ. ඒක වඩා ස්ථායි. හරි. ওই ටික දැන්ට මතක තියාගන්න. ওই ටික ඇති ඔය ගැන. හරිද? හරි මම දැන් ආයින් වුණා. ওই ටික ලියා ගන්න. හොඳේ. හරි පුතේ. ඊළඟට ඔයා දැනගන්න ඕනේ කාරකාත්මක වර්ධකයක පරිපූර්ණ ලාක්ෂණිකය. මම මේකේ සිද්ධාන්තය ඔයාලට කලින්ම මේක උගන්වද්දි කියන් ගියා. මොකද්ද? මම ඕනේ මේ කාරකාත්මක වර්ධකයක් ගත්තාම මෙයා වෝල්ටීයතාව වර්ධනය කරනවා විශාල ගුණයන් වලින්. හරි. ඒ හැබැයි වර්ධනය කරාම එයා එක්තරාගයකදී සංතෘප්ත වෙලා යනවා. ඒ කියන්නේ එයාගේ විභව සැපයීම අපි හිතමුකෝ ධන වෝල්ට් 5ක සහ ඍණ වෝල්ට් 5ක විභව සැපයීමක් දීලා තිනවා කියලා. එතකොට ඔයා ඉන්පුට් එක වැඩි කරනකොට අවුට්පුට් එක උඩරිම දෙනාගේ කීයද? ධන වෝල්ට් 5යි කියලා මං කිව්වා. අර මං කිව්වේ ඔයා 1 මිලි වෝල්ට් දෙනවා 1 මිලි වෝල්ට් දෙනවා මූ 2 මිලි වෝල්ට් මේ 1 වෝල්ට් එළියට දානවා. 2 මිලි වෝල්ට් දෙනවා 2 වෝල්ට් එළියට දානවා. 3 මිලි වෝල්ට් දෙනවා 3 වෝල්ට් එළියට දානවා. 4ක් දෙනවා 4 වෝල්ට් එළියට දානවා. මිලි වෝල්ට් 5ක් දෙනවා මිලි වෝල්ට් 5ක් දානවා. 6ක් දුන්නාමත් 5යි 7ක් දුන්නාමත් 5යි. ඇයි එයාට වර්ධනය කරන්න පුළුවන් කොච්චරද? උපරිම වර්ධනය කරන්න පුළුවන් එයාගේ විභව සැපයීමේ ගහන්න විතරයි. ඒතර ඒක මේ chart එකේ වඩ පෙන්නනවා. බලන්න මේ ඍණ විභව සැපයීමේ උපරිමයක් ගන්නවා කොයි වෙලාවෙදිද අරගෙන සංතෘප්ත වෙලා යනවා. මේ ගාන්දි සංතෘප්ත වෙලා යනවා කොතනදිද? දැන් මේ බලන්න v ධන ඍණ v1 කුඩයි බිඳුවට වඩා දැන් මෙහෙම කාරකාත්මක වර්ධකයක් තියෙනවා. හරිද? කාරකාත්මක වර්ධකයක් තියෙනවා ධන ඍණ විදිහට. එතකොට මේ ධන වෝල්ටීයතාවයෙන් ඍණ වෝල්ටීයතාව අඩු කරාම එන උත්තරය බිඳුවට වඩා අඩුයි කියන්නේ මොකද්ද? පුතේ ඍණ උත්තරයක් නේද? පැහැදිලිද මම කියන කතාව? ධන උත්තරෙන් ඍණාගේ අඩු කරාම එන උත්තරය බිඳුවට වඩා අඩුයි. බිඳුවට වඩා අඩුයි කියන්නේ මොකද්ද? ඍණ. එහෙනම් ඍණ අගයක් නම් දැන් අපි හිතමුකෝ මෙතන ධන විභව සැපයීම මෙතන ඍණ විභව සැපයීම තියෙන්නේ කියලා. එතකොට ඍණ එක්කෙනා ලොකුයි නම් ඍණ විභව සැපයීම මේ ධන විභව සැපයීමට වඩා ලොකුයි නම් මෙයා ගන්න කාගේ මේ උපරිමේද? ඍණ පැත්තේ ගන්නනේ. ඒකයි මේ ඍණ විභව සැපයීමේ ගන්න අරන් තියෙන්නේ. බැරි වෙලාවේ මේ ධන පැත්ත ලොකු වුණා නම් ඌ ධන විභව සැපයීමේ උපරිමය අරන් සංතෘප්ත වෙලා යනවා. හරි? ඒකයි මේ chart එකෙන් කියන්නේ. ඔච්චරයි. හරි? පැහැදිලිද? හරි පුතේ. ඊළඟට අපිට මේ කාරකාත්මක වර්ධකයක් මේ ඔප් ඇම්ප් එකක ගණන් ටිකක් හදනකොට ගණන් හදන්න යනකොට මෙන්න මේ කියන මේ කාරකාත්මක වර්ධකයක් සම්බන්ධ ස්වර්ණමය නීති golden rules මේ නීති දෙක ඕනෙම වෙනවා. හරි මේක බොරු තමයි මේ කියන්නේ. හරි ඒවා දැන් අපිට වැඩක් තියෙනවද නේ අපිට ගණන් ටික හදාගන්න පුළුවන් නම් එච්චරයි. හරි රයිට් ස්වර්ණමය නීති දෙකක් තියෙනවා පුතේ. පළවෙනි නීතිය කාරකාත්මක වර්ධකයක් රේඛීය පරාසය ක්‍රියාත්මක කරනකොට ක්‍රියාත්මක වෙනකොට මම වාට කිව්වා මෙහෙම තිබ්බේ මේ සංතෘප්ත කලාප දෙක මේක රේඛීය කලාපෙ මේක තමයි රේඛීය කලාපෙනේ. මේක තමයි රේඛීය කලාපේ. මෙන්න මේ රේඛීය කලාපේ ක්‍රියාත්මක කරනකොට ප්‍රධාන අග්‍ර දෙක අතර ඉන්පුට් අග්‍ර දෙක අතර වෝල්ටීයතාව වෙනස ශුන්‍යයට සමාන වේ. ශුන්‍යයට සමාන වේ බිඳුවේ තියෙනවා. ඒක බිඳුවට වඩා v ධන පැත්ත. ඒ කියන්නේ අපවර්තක ප්‍රදානයේ පැත්ත ලොකු වුණොත් තමයි මොකද උනේ? අර ධන විභව සැපයීමේ ගානට ආවේ. මතකද? එහෙම නැත්තම් රේඛීය පරාසයේදී ඇත්තට බිඳුවට ආසන්න වගේක් තියෙන බිඳුව වගේ. ඍණ මේ ධන මේ ඉන්පුට් අග්‍ර දෙක අතර වෝල්ටීයතාව ඍණ වුණොත් ටක් ගාලා මොන පැත්තටද ආවේ? මේ පැත්තට ආවා. මතකනේ. හැබැයි මේ රේඛීය පරාසය ක්‍රියාත්මක වෙනකොට මේ ප්‍රධාන අග්‍ර දෙක අර අපවර්තක ප්‍රදානය සහ අපවර්තක නොවන ප්‍රදානය අතර වෝල්ටීයතාව වෙනස පුතේ ශුන්‍යයට සමාන වෙනවා. ඊළඟට ප්‍රධාන අග්‍රමේ කාරකාත්මක වර්ධකයක මෙහෙම ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවනේ. ඉන්පුට් අග්‍ර දෙකක් මෙන්න මේ අග්‍ර දෙක පුතේ මේක ඇතුළට ධාරාවක් යන්නේ නැහැ. හරි මේ ධාරාව තියෙන ප්‍රතිරෝධය ඉතා ඉහළයි. ඒ නිසා ධාරාවක් යන්නේ නැහැ කියලා අපි සලකනවා ගණන් හදනකොට. පැහැදිලිද? ওই දෙකත් ඔයා දාගන්න. හරි මේක ඇවිල්ලා පළවෙනි ස්වර්ණමය නීතිය. හරි ස්වර්ණමය නීති අංක 1 ඔහොමයි කියන්නේ. ස්වර්ණමය නීති කියලා මේවට කියන්නේ.
ස්වර්ණමය නීති අංක 1 මේක ස්වර්ණමය නීති අංක 2 හරි රයිට් දෙවෙනි මේ පළවෙනි ස්වර්ණමය නීතිය මේක දෙවෙනි ස්වර්ණමය නීතිය හරි හරි පුතේ හරි රයිට් කාරකාත්මක වර්ධකයක් වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතය හරි වැදගත් ගණන් එනවා ඇති දෙයක් නෑ මම සරලව කියා දෙන්නම් මේ ටික මතක තියාගෙන යන්න ගානකුත් අපි හදමු පෑම් පවුලක් නෑ හරි රයිට් පුතේ කාරකාත්මක වර්ධකයක් වෝල්ටීයතා වර්ධකයක් ලෙස හරිද වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කරද්දී හරි වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කරද්දී පුතේ ආකාර දෙකක් තියෙනවා අපිට අපවර්තක වර්ධක සහ අනිත් එක පුතේ අපවර්තක නොවන වර්ධක හරි බලන්න පළවෙනි එක අපවර්තක වර්ධක හරි අපවර්තක වර්ධකයක් කරද්දී මේ v out එක ඒ කියන්නේ දැන් අපි v in මේ v in මේ විදිහේ සංඥාවක් ඔයා දෙනවා ප්‍රධාන සංඥාව මේ විදිහට මේ පරිපතේට මේ විදිහේ සංඥාවක් දෙනවා දෙන්නේ මොන අග්‍රයටද මේ ඍණ කියලා ගහලා තියෙන. කියන්නේ අපවර්තක අග්‍රයට දෙන්නේ. පුතේ අවුට්පුට් එක ගහලා කොහෙටද මේ RF ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයක් දාලා මෙතන ආපහු ගහලා තිනවා ප්‍රතිපෝෂණය ප්‍රතිරෝධකයක් දාලා ගහලා තිනවා R ඉන්ට. ඒ කියන්නේ ඍණ පැත්තට ගහලා දීලා තිනවා. ධන පැත්ත පුතේ ග්‍රවුන්ඩ් කරලා තිනවා මේ ග්‍රවුන්ඩ් කරලා තින භූගත කරලා තියෙන. එතකොට ඔයා මෙහෙම සංඥාවක් දුන්නාම පුතේ මේ වර්ධකයක්නේ මූව මොකද ගන්නේ මං කෝ කාරකාත්මක වර්ධකයක් කියන්නේ මොකද්ද වෝල්ටීයතා වර්ධනය කරන්න පුළුවන් ලොකු ගුණයකින් ඉහළ ගුණයකින් වර්ධනය කරන්න පුළුවන් මේ දෙන වෝල්ටීයතා පුතේ වැඩි කරලා හරි වෝල්ටීයතාව ලොකු කරලා ලොකු ගුණයකින් වර්ධනය කළා අංශක 180කින් පැත්ත මාරු කළා මොකද්ද කරන්නේ එලියට අවුට්පුට් කරනවා මේ බලන්න මෙහෙන් දෙන ඉන්පුට් එක ලොකු කරලා පුතේ මේ ලොකු කරලා අනිත් පැත්ත හරවලා කොහොමද අංශක 180කින් කලා වෙනසක් කරලා මෙහෙම තියෙන එක්කෙනා අනිත් පැත්ත හරවලා මේ පළවෙනියට ධනයකින් පටන් ගන්න තියෙනවා නමුත් මේක පටන් ගන්න තියෙන්නේ ඍණ පැත්තෙන් එතකොට මේ ඉන්පුට් එක පුතේ ලොකු කරලා පැත්ත මාරු කරලා අවුට් කරනවා කවුද අපවර්තක වර්ධකවලදී කොච්චරක්ද අංශක 180ක් මතක තියාගන්න ධනාග්‍රය භූගත කරලා මේකේ මෙන්න මේ කියන අග්‍රයයි ග්‍රවුන්ඩ් එකයි අතරින් v out එක අපි එළියට අරන් තිනවා ඊට පස්සේ av කියන්නේ මොකද්ද හරි දැන් තේරෙනවනේ වැඩි සීන් එකනේ av කියන්නේ මොකද්ද පුතේ av කියන්නේ වෝල්ටීයතා ලාභය කියන්නේ කොච්චර ගුණයකින් මේක වර්ධනය කරලාද කියන එක හරි මම එකක් ලියන්න ඕන av කියන්නේ वोल्टीयता पुते वोल्टीयता ලාභය කියන කියන්නේ කොච්චර ගුණයකින් වෝල්ටීයතා වර්ධනය කරලාද කියලා. නිකමට හිතන්න. ඔයා මෙයාට වෝල්ට් 10ක් දුන්නාම හරි ඔයා හිතන්න මෙයාට මේ පරිපතේට ඔයා වෝල්ට් 10ක් ඉන් කරාම ඌ ඒක වෝල්ට් 100ක් බවට පරිවර්තනය කරලා අනිත් පැත්ත හරවලා එළියට දෙනවා කියලා. මොකද්ද ඔයා වෝල්ට් 10ක් දුන්නාම ඒක වර්ධනය කරලා 100කට අනිත් පැත්ත හරවලා එළියට දෙනවා. අපවර්තක නොවන වර්ධකයකදී. ඒතර වෝල්ටීයතා ලාභය කීයද? ඔය අර ප්‍රතිදාන දැන් ඔයා කොහොමද හොයන්නේ? ප්‍රතිදාන අවුට්පුට් කරේ කීයද? වෝල්ට් 100යි. ඉන්පුට් කරේ කීයද පුතේ? වෝල්ට් 10යි. එතකොට 100 බෙදනවා 10න්. එතකොට 10 ගුණයක් නේ. අන්න ඒ වගේ වෝල්ටීයතා කොච්චර ගුණයකින් වර්ධනය කරාද කියලා බලන්න. ඔයාලට මෙන්න මේ සූත්‍රයෙන් පුළුවන් AV සමානයි V out බෙදී V. ඒක අරකෙත් ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපවර්තක නොවන වර්ධකයකත් AV සමානයි V out බෙදී V. එහෙම නැත්තම් AV සමානයි ඍණ කියලා කියන්නේ පුතේ මෙතන මේ ඍණ කියන්නේ කලාව අංශක 180කින් මාරු වෙනවා කියන අදහස. ඔයා ඍණ වලින්ම ලියන්න. නමුත් ඒක ඇත්ත අදහස ඒක කලාව අංශක 180කින් මාරුනවා කියන එක. ඒක හොයන්න පුළුවන්. මේ RF කියන්නේ මොකද්ද? ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය පුතේ. හරි මං කියවනේ මේකෙන් කොටසක් ගෙනල්ලා විවෘත පුඩු නැතුව මේකෙන් කොටසක් ගෙනල්ලා පුතේ මම ආපහු ඉන්පුට් එකට දෙනවා කියලා. අර මං එතනදි කිව්වා නේද අපිට මේ කාරකාත්මක වර්ධකයේ වෝල්ටීයතා දැන් අපි මේක ප්‍රතිපෝෂණයක් නෙමෙයි කරලා තියෙන්නේ. නේ වාර්තා වෙනවද අපි මේක ප්‍රතිපෝෂණයක් කරලා තියෙන්නේ. එතකොට මේ අවුට්පුට් එකෙන් කොටසක් නැවත ඉන්පුට් එකට ගෙනල්ලා මේ ප්‍රතිපෝෂණය කරනවා කිව්වේ. මං එතනදි වාට කිව්වා ඒකේ වැදගත්කම. ඇයි අපි එහෙම කරන්නේ? අපිට මේ කාරකාත්මක වර්ධකයේ වෝල්ටීයතාව අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. ඒක මේ සූත්‍රයෙන් වාට ඔප්පු වෙනව නේද මේ? AV සමාන ඍණ RF බෙදී මාරින්. RF කියන්නේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය. මෙතන ප්‍රතිරෝධයක් දානවා. RIN කියන්නේ ප්‍රධාන ප්‍රතිරෝධය. මේක ඇතුළට ධාරා වෙනවට තියෙන ප්‍රතිරෝධය. එතකොට ඒ දෙන්න අතර අනුපාතයෙන් එහෙම නැත්නම් RF RIN ගෙන් බෙදලා ඔයාට AV ගන්න පුළුවන්. කියන වෝල්ටීයතා කොච්චර දුරට වර්ධනය වුණාද කියලා මේ දෙකෙන් මෙන්න එකම උත්තරයක් වෙන්න ඕනේ. හරිද? හරි ගණන් හදනකොට ඔක පැහැදිලි වෙයි. පැහැදිලිද? එතකොට අපිට RF RIN වෙනස් කරගෙන මොකද ගන්න පුළුවන්?
අපිට මේකේ වෝල්ටීයතා ලාභය වෙනස් කරන්න පුළුවන්. ඊළඟට පුතේ අපවර්තක නොවන වර්ධක. අපවර්තක නොවන වර්ධක කියන්නේ අපි ඉන්පුට් එක V in එක දෙන්නේ ධනාග්‍රයට. ඌ පුතේ ඒ අපි දෙන සංඥාව ලොකු කරලා වර්ධනය කරලා පැත්ත මාරු කරන්නේ නැතුව ඒ විදිහටම මෙතනින් පිරිවිලමෙක් කෙවුවොත් ඌව ලොකු කරලා පිරිවිලමෙක්ම එළියට දාන්න. හරිද? රයිට්. එතකොට ඉන්පුට් සංඥාව ලොකු කරලා පැත්ත මාරු කරන්නේ නැතුව එළියට දෙනවා නම් අපි යාට කියනවා අපවර්තක නොවන වර්ධකයක් කියලා. අපවර්තක නොවන වර්ධකයක් කියලා. පුතේ එතකොට මේ V in සංඥාව මෙහෙම බලන්න. මෙහෙම සංඥාවක් දුන්නේ. ඌව ලොකු කරලා පැත්ත මාරු කරන්නේ නැතුව ඒ විදිහට මොකද කරේ? අවුට් කරා එළියට දැම්මා. පැහැදිලිද? එළියට දැම්මා. අවුලක් තියද? නෑ. හරි. ලොකු කරලා අනිත් පැත්තට දුන්නා. එතකොට ඒක හොයන්න අර සූත්‍රයේ මේ AV සමාන V out බෙදී V in මත් පුළුවන්. එහෙම නැත්නම් AV සමානයි ඍණ වෙනුවට මේකේ එක ධන RF බෙදීම RN කියලා හොඳට මතක තියාගන්න. ඔයා දැන් ෂෝට් නෝට් එකක් ගහන ඉඳන් මේක හයිලයිට් කරලා තියාගන්න. මේවා ගණන් හදද්දී අත්‍යවශ්‍ය වෙනවා. හරි. රයිට්. ඇදිද යා? නෑ. හරි ඇදිද යා? නෑ. හරි. අපි පුතේ ප්‍රශ්නයක් ලියාගමු. ගැටලුවක්. ගැටලුව අංක 1. හරි. රයිට් මෙහෙම ලියන්න. රූපයේ දැක්වෙන්නේ කාරකාත්මක වර්ධකයක භාවිත අවස්ථාවකි. රූපයේ දැක්වෙන්නේ කාරකාත්මක වර්ධකයක භාවිත අවස්ථාවකි. එහි Rin සමානයි 1 කිලෝ ඕම්ද. එහි Rin සමානයි 1 කිලෝ ඕම්ද. RF සමානයි 20 කිලෝ ඕම්ද. RF සමානයි 20 කිලෝ ඕම්ද වන අතර ප්‍රදානය වෙත ඒ කියන්නේ ඉන්පුට් එක විදිහට ප්‍රදානය වෙත උච්ච වෝල්ටීයතාවය කියන්නේ පුතේ උපරිම වෝල්ටීයතාවය උච්ච වෝල්ටීයතාව 300 මිලිවෝල්ට් වෝල්ටීයතා ප්‍රදානයක් සපයා ඇත. පළවෙනි ප්‍රශ්නේ පුතේ ඔයාගෙන් අහනවා. මෙම පරිපථය කුමන වර්ගයේ වර්ධකයක්ද? හොඳට පේපර් වල ප්‍රශ්න අහන්නේ. එතන මේ කුමන වර්ගයේ මේ වර්ධකයක්ද පුතේ? මේක ඇවිල්ලා අපවර්තනය වන වර්ධකයක්. එහෙම නැත්නම් අපවර්තක වර්ධකයක්. ඇයි මේ ඍණ පැත්තට තමයි අපි දාලා තියෙන්නේ. ඒතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ මම ඇහුවා මෙම පරිපථය කුමන වර්ගයේ වර්ධකයක්ද? පිළිතුර තමයි මොකද්ද? අපවර්තක වර්ධකයක්. දෙවෙනි ප්‍රශ්නය මෙම පරිපථයේ වෝල්ටීයතා ලාභය ගණනය කරන්න. වෝල්ටීයතා ලාභය AV ගණනය කරන්න. හරි. දැන් අපි දන්නවා පුතේ සූත්‍ර දෙකක් තියෙනවනේ මේ අපවර්තක වර්ධකයක මොකද්ද මේ වෝල්ටීයතා ලාභය හොයන්න. එකක් තමයි මොකද්ද? AV සමානයි ඍණ RF බෙදීම Rin නේ. ඒක අපි දන්න එක සමීකරණයක්. හරි. ඍණ RF බෙදීම Rin. අනිත් එක තමයි AV සමානයි V out බෙදීම V in. ඒක ඉතින් දෙන්නටම පොදුයිනේ නේ. ඒක දෙන්නටම පොදුයි. හරිද? දැන් හරි. දැන් අපි මේ දෙකෙන් එකකින් තමයි අපිට මොකද්ද කරන්න වෙන්නේ? පුතේ මේ වෝල්ටීයතා ලාභය හෙවත් AV හොයාගන්න වෙන්නේ. දැන් මං V out දන්නවද? නෑ. මම V in නම් දන්නවා උච්ච වෝල්ටීයතා මිලිවෝල්ට් 300යි කියලා.
නමුත් මම පුතේ V out දන්නේ නැහැ. හරි V out දන්නේ නැහැ. ඒ නිසා මට මේ සමීකරණයෙන් මේ වැඩේ කරන්න බෑ. මං කිව්වේ මේ දෙන්නම ඕනේ. හරි. රයිට්. ඒ නිසා මම මෙන්න මූට යනවා. කාටද? AV සමානයි ඍණ RF බෙදීම Rin. මේ ඍණ ලකුණෙන් කියන්නේ මේ දෙන ඉන්පුට් එක අංශක 180කින් කලාව වෙනස් කරනවා කියන අදහස. හරි. රයිට්. දැන් අපි RF ගියගේ දන්නවා කීයද? RF සමානයි මං කිව්වා 20යි කිලෝ. Rin මට දීලා තිනවා 1යි කිලෝ. එහෙනම් මට සරලයි වෝල්ටේජ් දාලා අපි මට මෙහෙම කරන්න පුළුවන්. AV සමානයි ඍණ RF වෙනකොට මොකද්ද අපිට දාන්න පුළුවන්? RF ගියගේ 20යි කිලෝ ඕම් බෙදනවා Rin 1යි කිලෝ ඕම්ගෙන්. කිලෝ ඕම්ට කිලෝ ඕම් කැපෙනවා 20 එකෙන් බෙදුවාම ඍණ 20යි කියලා අගයක් එනවා AV. ඒ කියන්නේ මොකද්ද? ඔයා ඉන්පුට් එක විදියට දෙන සංඥාව මේකෙන් කියන්නේ මොකද්ද? ඔයා ඉන්පුට් එක විදිහට දෙන සංඥාව කොච්චරක්ද මිලිවෝල්ට් 300ක සංඥාව පුතේ 20 ගුණයකින් වැඩි කරලා 20 ගුණයකින් වර්ධනය කළා පැත්ත අංශක 180කින් කලාව මාරු කරලා අවුට්පුට් කරනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. හරි. ප්‍රතිදාන වෝල්ටීයතාවේ උච්ච අගය කොපමණද? තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රතිදාන වෝල්ටීයතාවේ උච්ච අගය කොපමණද? ප්‍රතිදාන වෝල්ටීයතාවේ උච්ච අගය ප්‍රතිදාන වෝල්ටීයතාවේ ප්‍රතිදාන වෝල්ටීයතාව උච්ච අගය උපරිම අගය අපෙන් අහනවා. ප්‍රතිදාන වෝල්ටීයතාව V out ගේ උච්ච අගය කොච්චරද කියලා අහනවා. පුතේ දැන් අපි දන්නවා එකක් මෙහෙන් දෙන සංඥාව 20 ගුණයකින් වර්ධනය කළ පැත්ත මාරු කළ තමයි V out විදිහට එන්නේ. ඒක අපි හොයාගත්තා. හරි. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ උච්ච අගය. දැන් අපිට දීලා තියෙනවා මොකද්ද? ප්‍රධාන වෝල්ටීයතාවයේ ඉන්පුට් වෝල්ටේජ් එකේ උච්ච අගය. පුතේ ඉන්පුට් එකේ උපරිම අගය හරි අපි මෙහෙම එකක් තියෙනවා. ප්‍රතිදානයේ උපරිම වෙන්නේ පුතේ ප්‍රධානයේ උපරිම වුණාම. හරි. ඒ කියන්නේ දෙන සංඥාව ලොකු වුණොත් දෙන සංඥාවේ උපරිමයම තමයි පැත්ත මාරු කරලා ලොකු කරලා දෙන්නේ. හරි. ඔක කොහොම කිව්වොත් ඔබට තේරෙන්නේ නැහැ නේ. හරි. ඒ නිසා අපි මේ වගේ ඕන ගානක ඔයාට ඉන්පුට් එකේ උපරිම අගය දීලා අවුට්පුට් එකේ උපරිම අගය ඇහුවොත් අපි මෙන්න මෙහෙම එකක් ලියනවා උකට. හරිද? අපි මොකද්ද ලියන්නේ? පළවෙනියට මේක ලියනවා. මොකද්ද? ප්‍රතිදානයේ උපරිම වන්නේ පුතේ ප්‍රධානයේ උපරිම වෙනකොට ප්‍රධානය උපරිම වන විටය. තේරුණාද? කියන්නේ ප්‍රතිදානය උපරිම වෙන්නේ ප්‍රධාන සංඥාවත් උපරිම සංඥාවක් දුන්නාම තමයි. හරි. දැන් අපෙන් අහන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාව. මෙන්න මෙයානේ V out නේ. දැන් අපි ඉස්සෙල්ලා මේ සමීකරණේ ගත්තේ නෑනේ. AV හොයන්න. අපි මේකෙන් AV හොයාගත්තා. දැන් අපිට AV කීයද ආවේ? AV ආව ඍණ 20යි. ඍණ 20යි කියන්නේ එන සංඥාව පැත්ත මාරු කරලා 20 ගුණයකින් වර්ධනය කරලා දෙනවා. හරි. දැන් අපි මෙන්න මේක මෙන්න මේ සමීකරණය මෙතන දාගමු V out හොයන්න. හරි. අපි දන්නවා AV සමානයි V out බෙදීම V in. හරිද? ඒක අපි දන්නවනේ. හරි. රයිට්. මම මේක මෙහෙම අරන් යන්නම්. එතකොට AV අපි හොයාගත්තා ඍණ 20යි කියලා කලින් ගානේ. V out තමයි අපි හොයන්නේ. V in කීයද? 300යි මිලිවෝල්ට්. වෝල්ට් කරන්න මිලි අයින් කරන්න 10 ඍණ 3 කියන උපසර්ගය දානවා. 10 ඍණ 3 කියන උපසර්ගය දානවා. දැන් මොකද වෙන්නේ? හරි. දැන් මොකද වෙන්නේ? අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. ඍණ 20 වැඩි කරනවා 300 වාරයක් 10 ඍණ 3ෙන් ඒක සමානයි V out. ඔහොම ලියන්න පුළුවන් නේද පුතේ? ඔහොම ලියන්න පුළුවන් නේද? හරි. එතකොට අපිට මේ V out කියලා මෙතන තියෙන්නේ. හරි. ඔයාලට පේන්නේ නැත්තම් සමානයි V out කියලා මම ලියන්නම්. හරි. දැන් පේනව නේද? ඔව්.
හරි V out කියලා මෙතන තියෙන පුතේ ඈ. හරි මෙතන මේ තියලානේ. නැත්නම් මම මෙහෙන් ලියන්නද? කොහෙන්ද? මම මේ ටික මකලා මෙහෙන් ලියන හොඳේ. V out බෙදී V ඉන්නේ. V out බෙදී V ඉන්නේ. හරි මම මෙහෙම ලියන්නම්. හරි. ඍණ 20 බෙදනවා V out මන් දන්නේ. V in කීයද? 300යි මිලිවෝල්ට්. 300යි මිලි අයින් කරන්න 10 ඍණ 3 කියන උපසර්ගය දානවා. මේක මේ පැත්තට මෙන්න මේ කියන පදේම මේ පැත්තට ආවම ඍණ 20 වාරයක් 300 වාරයක් 10 ඍණ 3 සමානයි V out. පැහැදිලිද? හරි. 300 වරක් 20 අපි මේක කරමු. 300 වරක් 10 කියන්නේ 3000යි. ඒ කියන්නේ 20 නම් 6000යි. તો ඍණ 6000 වරක් 10 ඍණ 3යි. V out. එතකොට 10 ඍණ 3 කියන්නේ 10න් බෙදෙනවා. එතකොට ඍණ 6යි වෝල්ට් කියලා එනවා කීයද? V out. ඍණ 6යි නෙමෙයි ඇත්තටම. හරි. ඇත්තම කතාව උපරිමේ වෝල්ට් 6යි. ඒක පුතේ මෙයා අපවර්තනය වන වර්ධනයකින්ද ඒක ඒ සංඥාව පැත්ත මාරු කරලා දෙනවා. ඒකයි මේ ඍණ ලකුණෙන් කියන්නේ. ඒක හැම වෙලේම මතක තියා ගන්න ඕනේ. හරි. දැන් අමාරුද ගණන්? නෑනේ පුතේ මං ඔයාලට ඔන්න ප්‍රායෝගිකවම ගානක් එන හැටි කියා දුන්නා. හරිද? හරි. තව එක ගානක් ලියගන්න මෙහෙම ඒකට හතරවෙනි එක. මෙහෙම ලියන්න. R in අගය නොවෙනස්ව තබා R in අගය නොවෙනස්ව තබා හතරවෙනි එකේ R in අගය නොවෙනස්ව තබා R in අගය නොවෙනස්ව තබා R in අගය නොවෙනස්ව තබා ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව 1 කිලෝ ඕම්ම තියලා හරි නොවෙනස්ව තබා RF අගය 100යි කිලෝ ඕම් RF අගය 100යි කිලෝ ඕම් 100යි කිලෝ ඕම් ලෙස වෙනස් කළේ නම් වෝල්ටීයතාලාභය සොයන්න. වෝල්ටීයතාලාභය සොයන්න. මං කියවනේ අපි මේ ප්‍රතිපෝෂණය කරද්දී අපිට මේකේ වෝල්ටීයතා වර්ධනය අපිට ඕන විදිහට මේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය වෙනස් කරගෙන වෙනස් කරන්න පුළුවන්. ඒකත් ඔයාලට මේ මෙන්න මේ ගානේ තේරෙනවා. හරි. දැන් අපි කොහොමද හොයන්නේ? හරි. අපිට මෙහෙම ගන්න පුළුවන් නේ. අපි ගන්නවා හතරවෙනි ගානට AV සමානයි ඍණ RF බෙදීම R කියන සූත්‍රය. මතක තියාගන්න ලේසියි මහසින් නෑ නේ බා. හරි. ඍණ RF කියන්නේ කීයද දැන් 20 එක අපි 100යි කිලෝ ඕම් වලට මාරු කරා. R in එම්මම තිබ්බා. 1යි කිලෝ ඕම්. දැන් කිලෝ ඕම්ට කිලෝ ඕම් ගපුණා කීයද නේ? ඍණ 100යි කියලා එනවා AV. ඒ කියන්නේ වෝල්ටීයතා පුතේ 100 ගුණයකින් වර්ධනය කළා පැත්ත මාරු කරනවා කියන එක තමයි ඔකේ අදහස. පැහැදිලිද? අවුලක් නැහැනේ. හරි. රයිට්. ඔච්චරයි බන් තියෙන්නේ මහා සීන්යක් නෑ. දැන් ඔච්චර කාල අමාරුයි කියලා හිතන් හිටියේ නෑ. ඇත්තටම අමාරු නෑ. හරි. හරිද පුතේ? හරි. දැන් අපි කාරකාත්මක වර්ධකයක් සංසන්දකයක් ලෙස භාවිතා කරන ආකාරය ඉගෙන ගමු. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට එක් තැනකට සාපේක්ෂව තවත් තැනක වෝල්ටීයතා සංසන්දනයක් කරනවා කියන්නේ අරුට වඩා මූ ලස්සනද? අරුට වඩා මූ කැතද? අරුට වඩා මූට සල්ලි තියද? අරුට වඩා මූ දුප්පත්ද? අපි එහෙම සංසන්දනය කරනවානේ. ඒ වගේ එක් තැනකට සාපේක්ෂව තවත් තැනක වෝල්ටීයතාවය අඩුද වැඩිද? හරිද? එක් තැනකට සාපේක්ෂව තවත් තැනක පුතේ වෝල්ටීයතාවය අඩුයිද වැඩිද? අඩුයිද වැඩිද කියලා බලා ගන්න. එහෙම නැත්නම් සංසන්දනය කරන්න අපි මේ කාරකාත්මක වර්ධකයක් සංසන්දකයක් විදිහට පාවිච්චි කරනු ලබනවා. හරිද? එනේ එක් තැනක වෝල්ටීයතාවයට වඩා දැන් මෙතන මේක අතක් මගේ මෙතන වෝල්ටීයතාවට වඩා මගේ අනිත් අතේ වෝල්ටීයතාව වැඩිද අඩුද කියලා බලන්න මට සංසන්දකයක් පාවිච්චි කරනවා වගේ සීන් එක. හරිද? තේරෙනවනේ? හරි. එතකොට මං ඒකේ මූල ධර්මය සරලව මෙන්න මේකෙන් කියා දෙන්නම්. හරිද? දැන් බලන්න මේකේ අපවර්තනය වන ඍණ පැත්තට මම x කියලා දාලා තිනවා. ඒකේ ප්‍රධාන x කියලා හිතන්න. අපවර්තනය නොවන පැත්තට, ඒ කියන්නේ ධන පැත්තට මං y දාලා තිනවා කියලා හිතන්න. හරි. විභව සැපයීම ධන වෝල්ට් 5කුයි ඍණ වෝල්ට් 5කුයි දීලා තිනවා. මෙතන ප්‍රතිරෝධකයක් දාලා තිනවා. මෙතන LED බල්බයක් දාලා තිනවා. හරි. දැන් ඔයා හිතන්නකෝ මෙතනට වඩා කොහොම හරි එක් තැනක වෝල්ටීයතාවය වැඩි වෙද්දී LED බල්බ් එක පත්තු වෙන්න ඕනේ. අනිත් තැන වෝල්ටීයතාවය වැඩි වුණා කියලා LED බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියලා. හරි. රයිට්. මෙහෙම වැඩක් අපි කරනවා.
දැන් ඔයා හිතන්න හරිද? මෙන්න මෙහෙම. හරි? මෙහෙම හිතන්න. x කියන තැන වෝල්ටීයතාවය x ගේ වෝල්ටීයතාවය වැඩි කියලා y ට වඩා. හරිද? මොකක්ද උනේ? x ගේ වෝල්ටීයතාවය. ඒ කියන්නේ අපවර්තනය වන පැත්තේ වෝල්ටීයතාවය කියන්නේ ඍණ පැත්තේ වෝල්ටීයතාවය y ට මෙන්න මෙතන තියෙන වෝල්ටීයතාවයට වඩා මෙන්න මේ කියන පොයින්ට් එකේ වෝල්ටීයතාවයට වඩා වැඩි. දැන් ඔන්න සංසන්දනයක් වෙන්නේ. y කියන තැනට වඩා වෝල්ටීයතාවය x කියන තැනේ වැඩි. වැඩි උණ ගමන් මොකද වෙන්නේ? වැඩි උණ ගමන් සන්තුෂ්ඨ තත්ත්වයටපත් වෙලා ඍණ නම් අපවර්තනය වන පැත්තේ වෝල්ටීයතාවය වැඩි නම් ටක් ගාලා මොන උපරිමයද ගන්නෙ? ඍණ උපරිමයක් ගන්නවා. හරිද? ඍණ උපරිමයක් ගන්නවා. ඊළඟට අපවර්තනය නොවන පැත්තේ වෝල්ටීයතාවය වැඩි නම් අපවර්තනය වෙන අනිත් මේ වන පැත්තට වඩා ධන උපරිමයක් ගන්න එක මම කියවනේ. ඒ කියන්නේ ඍණ පැත්ත ලොකුයි නම් ඍණ වෝල්ටීයතාව උපරිමය ගන්නවා. මේ විභව සැපීමේ උපරිමය ගන්නවා. ධන පැත්ත ලොකුයි නම් ධන විභව සැපීමේ උපරිමය ගන්නවා. දැන් x ලොකුයි නම් මොන අගේ දෙන්නේ? x ලොකුයි නම් අනිවාර්යෙන් කීය දෙන්නේ? අවුට්පුට් එක v out. මම මෙතන v out දාන්නම්කෝ. v out කීය දෙන්නේ? ආයෙ බලන්න දෙයක් නැහැ. ඍණ විභව සැපීමේ අගේ ගන්නවා, උපරිම අගේ ගන්නවා. කියන්නේ ඍණ 5යි වෝල්ට් වෙනවා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ අග්‍රේ මෙන්න මේ හරිය මෙන්න මේ ඔක්කොම මෙන්න මේ ලයින් එක කීයද වෙන්නේ? ඍණ 5යි වෝල්ට්. දැන් ඒකටම ශ්‍රේණිගතව දාලා තිනවා LED බල්බ් එකක්. LED බල්බ් එක මෙහෙන් ග්‍රවුන්ඩ් කරලා තිනවා. භූගත කරලා තිනවා. භූගත කරා කියන්නේ විභවය කීයද? වෝල්ට් 0යි. පුතේ ධාරාව යන්නේ කොහේ ඉඳන් කොහෙටද? විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට. ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට. ඒ කියන්නේ ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට කියන්නේ විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට. දැන් මේ LED බල්බ් එකේ උඩ කියන්නේ LED බල්බ් එක මෙන්න මේ පැත්ත ඍණ 5 වෝල්ට්. එයා යට අනිත් පැත්ත බිඳුවට සම්බන්ධ වෙලා. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට බිඳුවද ලොකු ඍණ 5ද? බිඳුවද ලොකු ඍණ 5ද? බිඳුව ලොකුයි ඍණ 5ට වඩා. එතකොට ධාරාව යන්නේ කොහේ ඉඳන් කොහෙටද? ධාරාව යන්න ඕනේ මේ පල්ලේ ඉඳන් මේ පොළවේ ඉඳන් උඩට. හැබැයි එහෙම යන්නේ නැහැ. යන්න බෑයි මේ පැත්තට පුතේ ධාරාවට යන්න දෙන්නේ නැහනේ. ඒ නිසා LED බල්බ් එක පත් වෙනවද? පත් වෙන්නේ අනික පොළවේ ඉඳන් ධාරාවක් යන්නේ නැහැ. හරිද? වෝල්ටීයතාව බිඳුවයිනේ. එතකොට වෝල්ටීයතාව බිඳුවටත් වඩා අඩු වගේක් තමයි ඍණ 5 කියන්නේ. එතකොට ධාරාව පල්ලේ ඉඳන් උඩට යන්නේ නැහැ. ගියත් මෙතන LED බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඔයා හිතන්න මේකේ අනිත් පැත්ත වුණා. ඒ නිසා එම නිසා මොකද වෙන්නේ? LED බල්බ් එක දැල් වෙනවද? බල්බය නොදැල් වේ. හරිද? පැහැදිලිද? හරි. ඒ කියන්නේ අපි දැන් සංසන්දනය කරනවා. x කියලා ස්ථානයක් තියෙනවා, y කියලා ස්ථානයක් තියෙනවා. x කියන ස්ථානෙට ඍණ පැත්තත් y කියන ස්ථානයට අපවර්තනය නොවන මේ පැත්ත සම්බන්ධ කරලා තියෙනවා. එතකොට බැරි වෙලා හරි x කියන පැත්ත ලොකු වුණොත් LED බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. දැන් මේ අනිත් පැත්ත වුණොත් y විශාල වුණොත් x ට වඩා අනිත් පැත්ත. ඒ කියන්නේ මෙයා අපවර්තනය නොවන පැත්ත ලොකු වෙනවා. ලොකු වුණ ගමන් ආයි ශනික මොකද වෙන්නේ? v out ප්‍රතිදානය මොකද වෙන්නේ? ධන විභව සැපයීමේ උපරිමය ගන්නවා. ඒ කියන්නේ ධන 5 වෝල්ට් වෙනවා. ධන 5 වෝල්ට් වෙනවා. ඒ කියන්නේ v out දැන් ඍණද නෑ. දැන් ධන 5 වෝල්ට් වෙනවා. පුතේ උඩ ධන 5 වෝල්ට් යට 0.5 වෝල්ට්. විභවය වැඩි කොහෙද? විභවය මේ උඩ වැඩි. ඒතකොට ධාරාව හැම වෙලේම යන්නේ විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට. එතකොට උඩ ඉඳන් පල්ලට ධාරාවක් යනවා. ඒ ධාරාව LED බල්බ් එක හරහා යන නිසා මොකද වෙන්නේ? LED බල්බ් එක එම නිසා LED බල්බය මොකද වෙන්නේ? දැල් වෙනවා කියන්න අපිට පුළුවන්. බලන්න සංසන්දනය වීමක් වුණා නේද? හරි. ඔච්චරයි බං සීන් එක. හරි. සංසන්දකයක් විදිහට පාවිච්චි කරනවා කියන්නේ ඕක. ඕක තව පොඩි තියරියක් ඕකට එකතු කරලා වැඩේ අපි ඉවර කරමු. හරි. රයිට්. අන්තිමට අපි කතා කරන එක. දැන් මේක දැක්කම බය වෙන්න එපා. හරිද? මේක මං කියා දෙන්න ලේසි තේරෙන්න. හරි. මොකද්ද? සංසන්දකයක් භාවිතයෙන් ප්‍රකාශ සංවේදී පරිපතයක් සාදා ගැනීම. අර ඔයා අපි කරපු වැඩේම තමයි මං ඉස්සෙල්ලා කියා දුන්න එකම තමයි. මේ ලොකුවට ඇඳලා තියෙන මේ ලොකුවට ඇඳලා බය වෙන්න දෙයක් නැහැ. හරි. රයිට්. මං ඔයාට කිව්වා නේද මෙන්න මෙහෙම කතාවක්. හරි අපි ඉස්සෙල්ලා මේක කොනක ඉඳන් මේක ඉගෙන ගමු. ඒතර ඔයාලට මේක තනියෙන් අදින්න උනක් පුළුවන් මතකේ. හරි. රයිට්. මම මෙතනට ධන 5 වෝල්ට් සැපයුමක් දීලා තිනවා. මෙතනට ඍණ 5 වෝල්ට් සැපයුමක් දීලා තිනවා. මොනවෙන්ද මෙන්න මෙතන තියෙන මේ බැටරි දෙකක්
භාවිතා කළා වෝල්ට් 5 බැටරි දෙකක් පාවිච්චි කළා. මම ඔහොම කියද්දි ඔයාලට නිකන් හිතුන්නේ නැද්ද? මේ යකා මේ මෙහෙම කිව්වට කොහොමද මේ එක පැත්තකට ධන වෝල්ට් 5කුත් එක පැත්තක ඍණ වෝල්ට් 5කුත් දෙන්නේ කියලා. හිතුන්නේ නැද්ද? ඒක දෙන්නේ මම ඒක මෙහෙම වෙනම උගන්වන්නේ නැහැ. හරි මම නමුත් වෙනම උගන්වන්න. හරි. බැටරි දෙකක් භාවිතයෙන් ඔයාට ඕන වෝල්ටීයතාවයක් පුතේ ඍණ ධන විදියට දෙන්න පුළුවන්. හරිද? හරි. අපි මොකද කරන්නේ මේ විදිහට බැටරි දෙකක් අරගෙන මේක මේ රූප සටහන විදිහට බැටරි දෙකක් අරගෙන පුතේ මැද්දෙන් ගෙනහිල්ලා මේ දෙන්න සම්බන්ධන මැද්ද ගිහිල්ලා භූගත කරනවා ග්‍රවුන්ඩ් කරනවා ග්‍රවුන්ඩ් කරාම වෝල්ටීයතාවය කීයද වෝල්ට් ග්‍රවුන්ඩ් කරාම වෝල්ටීයතාවය වෝල්ට් කීයද 0යි පුතේ වෝල්ටීයතාවයක් විභව අපි දැන් මෙතන මං වාගේ වෝල්ටීයතාවය හැවුවොත් මෙතන වෝල්ටීයතාවය හැවුවොත් මේ ලක්ෂ දෙකේ මෙන්න මේ ලක්ෂ දෙකේ ඔයා වෝල්ටීයතාව කොහොමද කියන්නේ? ඔයා මට කියනවා කෙලින්ම වෝල්ට් 5යි කියලා. කොහොමද කියන්නේ? මේ මොකද්ද මේ ඇත්තන විභව අන්තරයක්. අන්තරයක් කියන්නේ මොකද්ද? අන්තරයක් කියන්නේ පුතේ වෙනසක්නේ. එතකොට මෙතනට වඩා මෙතන වෝල්ටීයතාවය කොච්චරක් වෙනස්ද? වෝල්ට් 5ක්. විභව අන්තරයක් කියන්නේ ඒකනේ. එතකොට ඔයා හිතන්න දැන් මෙන්න මෙතන තියෙන වෝල්ටීයතාවය. මෙතන ඔයා ධන 5යි කියලා දන්නේ නැහැ කියලා හිතනකො හරි. මෙතන වෝල්ටීයතාවයෙන් ඔයා මෙන්න මෙතන මං A කියලා ගන්නම්කෝ මෙන්න මේ පොයින්ට් එක මං A කියලා ගන්නම්කෝ හරි මේ පොයින්ට් එක මං B කියලා ගන්නම් ඔයා A ගෙන් B අඩු කරාම එන අගය තමයි පුතේ කීයද 5 වෝල්ට් කියලා කියන්නේ A ගෙන් B අඩු කරාම එන අගය තමයි 5 වෝල්ට් කියන්නේ එතකොට දැන් අපි දන්නවා B ගේ අගය කීයද B ගේ අගය පුතේ 0යි එහෙනම් A ඍණ 0 සමානයි 5 වෝල්ට් වෙනවනේ පැහැදිලිද එතකොට A ගෙන් බිඳුවක් අඩු කරාම 5 වෝල්ට්. බිඳුව කියන එක අදාළ නැහැ නේ. එතකොට A සමානයි 5 වෝල්ට් වෙනවා. මොනවද ධන 5 වෝල්ට් වෙන්නේ? තේරුණාද? මේ දෙන්න අතර පුතේ විභව අන්තරේනේ ગેප් එකනේ. මේ මෙතන මම 5 වෝල්ට් කියලා තියෙන්නේ. එතකොට මෙතන වෝල්ටීයතාවයේ ධන වෝල්ට් 5ක් වෙන්න ඕනේ නේද? මෙතන බිඳුව නිසා දැන් මෙතනින් මම ග්‍රවුන්ඩ් කරානේ. හොඳට තේරුම් ගන්න මම මැද්දෙන් ග්‍රවුන්ඩ් කරා. එතකොට මෙතන වෝල්ටීයතාවය බිඳුවයි. මෙතන වෝල්ටීයතාවය ධන වෝල්ට් 5ක් වෙන්න නම් මම මෙතන වෝල්ටීයතාවය ධන වෝල්ට් 5ක් වෙන්න නම් මම මෙතන කීයක් දෙන්න ඕනේද? මෙතන බිඳුවයි. අන්තරය 5ක් වෙන්න ඕනේ. එහෙනම් ඉතින් බිඳුව කියන එක අදාළ නැහැ. එතකොට මම මෙතන කීයක් දෙන්න ඕනේ? ධන වෝල්ට් 5ක් දෙන්න ඕනේ. මම මෙතනට ධන වෝල්ට් 5ක් දුන්නොත් තමයි ඒකෙන් බිඳුවක් අඩු වුණාම මෙතන අන්තරය 5 වෝල්ට් කියලා එන්නේ. හරිද? එතකොට මේ උඩ ලයින් එකම දාන්න. ඒකයි මෙතනට මම මොකද්ද? ධන වෝල්ට් 5යි කියලා දැම්මේ. එතකොට මේකට සම්බන්ධ මුළු ලයින් එකම ධන වෝල්ට් 5යි තමයි. ඔයා මෙතනින් ගත්තත් ධන 5යි වෝල්ට්, මෙතන ගත්තත් ධන 5යි වෝල්ට්, මෙතන ගත්තත් ධන 5 වෝල්ට්. පැහැදිලිද? ඒ ලයින් එකම ධන 5 වෝල්ට් වෙනවා. දැන් ඔයාට මම මෙතන ඍණ 5 වෝල්ට් දුන්නනේ. ඕකනේ ගැටලුව වෙනව ඇත්තනේ. ඍණ 5 වෝල්ට් කොහොමද ගත්තේ කියලා. ඒකත් අරක තමයි ඉතින්. ඒකත් අරකම තමයි. දැන් මම ඒක කියලා දෙන්නම්. හරි. දැන් මට ඕනේ මෙතනට ඍණ 5ක් ගන්න. හරිද? හරි. මෙහෙමනේ තියෙන්නේ. හරි. මෙතන ගිහලා ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. හරි. ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. පැහැදිලි. එතකොට මෙන්න මෙතන. මම මේ ලක්ෂය A කියලා ගන්නම්කෝ දැන් ආයි. හරිද? මෙන්න මේ බිඳුව ග්‍රවුන්ඩ් කරපු ලක්ෂය මම A කියලා ගන්නම්. මම මෙන්න මේ පොයින්ට් එක මම B කියලා ගන්නම්. ඒතර මේ දෙන්න අතර විභවාන්තරයෙන් දැන් ඍණ 5ක් මේ දෙන්න අතර විභවාන්තරය කීයද? 5 වෝල්ට්. මේ දෙන්න අතර විභවාන්තරයත් කීයද? 5 වෝල්ට්. ඇයි පුතේ බැටරියක් නේ. මෙහෙම බැටරියක් දාලා තියෙන්නේ. හොඳේ. මෙහෙම බැටරියක් තියෙනවා. ඉතින් මේ බැටරිය වෝල්ට් 5යි කියන්නේ මේ බැටරිය කොහෙ තිබ්බත් වෝල්ට් 5යි. එතකොට මේ බැටරියේ මෙන්න මේ අග්‍ර දෙක අතර වෝල්ටීයතාව ගත්තත් වෝල්ට් 5යි. මේ දෙන්න අතර මේ බැටරිය මම පොඩ හයිලයිට් කරලා තියෙන්නේ. මෙහෙම ගත්තත් වෝල්ට් 5යි. එතන විභවාන්තරය වෝල්ට් 5යි. පැහැදිලිද? හරි. දැන් මං කියනවා මේ යට ඍණ 5 වෝල්ට් තියෙන්නේ කියලා. කොහොමද ඒක ගන්නෙ? හරි. දැන් මම මැද්ද ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. හරි. එතකොට පුතේ ඒකෙන් ඒනේ මැද්ද. හරි. ඒ තමයි උඩ එක්කෙන. අඩු කරනවා. හරිද? කීයක්ද? දැන් මෙතන එන්න ඕනාගේ කීයද අපිට ඍණ 5 වෝල්ට් නේද ගන්න ඕනේ. හරිද? එහෙමනේ එන්න ඕනේ. හරිද? ඒකෙන් අඩු කරනවා B B සමානයි 5 වෝල්ට් වෙන්න ඕනේ. දැන් A ගියගේ කීයද? A ග්‍රවුන්ඩ් කරලා තියෙන. එහෙනම් A බිඳුවයි. බිඳුවෙන් අඩු කරාම B සමානයි 5 වෝල්ට් කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට ඍණ B සමානයි
5 වෝල්ට් කියලා. ඉතින් මම ඍණ ලකුණ මාරු කරන්න 5 මේ පැත්තට දාන. එතකොට ඍණ 5 වෝල්ට් සමානයි B. එහෙම නැත්තම් හරි. එතකොට B ගියාගේ ඍණ 5යි කියලා එනවා. එහෙම නැත්තම් හරිද? එහෙම නැත්තම් ඔයා තේරුම් ගන්න මෙහෙම ග්‍රවුන්ඩ් කරාට පස්සේ මේ දෙන්න අතර අන්තරය 5 වෝල්ට් එන්න ඕනේ. එතකොට උඩ බිඳුවයි නම් යට මේ ඍණ 5ක් තියෙන්න ඕනේ. එතකොට බිඳුවෙන් අඩු කරනවා ඍණ 5ක්. එතකොට කීය දෙන්නේ? ඍණයි ධන වෙලා ධන වෝල්ට් 5ක් එනවා අන්තරය හරිද? නමුත් මෙතන තියෙන්න ඕනාගේ කීයද අන්තරය ධන 5ක් එන්න ඍණ 5ක වෝල්ටීතාවක් තියෙන්න ඕන. චුට්ටක් හිතලා බලන්නකො චුට්ටක් ගලමයින්ද පැටලෙන තැන. ඒක හිතලා ඉඳලා තේරෙන්නේ නැත්නම් කමක් නැහැ. හරි මේක තේරුම් ගන්නකො හරි. මෙහෙම ඍණ 5කුයි මෙහෙම ධන 5කුයි දෙනවා කියන එක මතක තියාගන්නකො හරි. මේක තේරෙන්නේ නැත්නම් මම ඒක වැඩිදුරට කිව්වේ තේරෙන්නේ නැත්නම් මේ පරිපතය හොඳට මතක තියාගන්න. හරිද? වෙන සින් කෝන් වැඩක් නැහැ. හරි? දැන් මම කියන්නේ තේරෙන්නේ නැතුව අතෑරියොත් ළමයි. ඒකයි මම මේ කියන්නේ. අරක තේරෙනවා. තේරෙන්නේ නැත්නම් මේ විදිහට පරිපතය එනවා කියලා මතක තියාගන්න. හරි? හරිද? හරි. රයිට්. දැන් තමයි සිද්ධිය එන්නේ. හරි. මේකේ පරිපතය හොඳට මතක තියාගන්න. මෙතන අපි පුදේ ප්‍රතිරෝධක දෙකක් දාලා තිනවනේ. R1 සහ R2 කියලා ස්ථිර ප්‍රතිරෝධක දෙකක් දාලා තිනවා. මෙතනට LDR එකක් දාලා තිනවා. LDR එකක් කියන්නේ අඳුරේදී LDR එක ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට අපිට මේ පරිපතය හදන්න ඕනේ අඳුරේදී මේ ලයිට් එක පත්තු වෙන්න. මොකද්ද? අඳුරේදී තමයි මේ LED බල්බ් එක පත්තු වෙන්න ඕනේ. මම කොහොමද පත්තු වෙන්නේ කියලා ඔන්න ඔයාලට කියා දෙන්නම්. මේ බල්බ් එක පත්තු වෙන්නේ කොයි වෙලේද? අඳුරේදී මේ ලයිට් එක පත්තු වෙන්න හදන්න ඕනේ. හරි. රයිට්. ආයි පරිපතේ ඕන් බලන්න මෙතන ධන 5 වෝල්ට් මෙහෙම මේ ලයින් එක ඔක්කොම දීලා දිනවා ඍණ 5 වෝල්ට් මෙතනට දීලා දිනවා ග්‍රවුන්ඩ් කරලා ඒ ග්‍රවුන්ඩ් එකට LED බල්බ් එක මේ ප්‍රතිරෝධ මේවා සම්බන්ධ කරලා තිනවද මේ යට ඔක්කොම වෝල්ටීතයි වෝල්ට් කීයද 0යි ග්‍රවුන්ඩ් කරලා තියෙන හින්දා අතනින් නැත්තම් මේවා වෙන මොකට දෙන්නත් පුළුවන් ඈ මෙහෙම දීලා දෙන්නත් පුළුවන් හොඳේ හරි මෙහෙම දීලා දෙන්නත් පුළුවන් එක් ඔන්නෝම දීදී දෙන්නත් පුළුවන් කොහොම වුණත් ග්‍රවුන්ඩ් කරලා තියෙන වෝල්ට් 0යි ඒ නිසා පැහැදිලිද හරි දැන් ඔයා ඉස්සෙල්ලා හොයන්න දැන් අපි මේක ගැන තීරණ ගන්නේ කොහොමද? අපි මේක ගැන තීරණ ගන්නේ මෙන්න තියෙනවා කාරකාත්මක වර්ධකේ මෙන්න තියෙනවා ඍණ මෙන්න තියෙනවා ධන මේ තියෙනවා A මේ තියෙනවා B කියලා ඉතින්ද Aට වඩා B ලොකුයි නම් B ට වඩා A ලොකුයි නම් මෙයා අපවර්තනය වෙන කෙනෙක්. ඒ කියන්නේ එයා ගන්න ඍණ 5 වෝල්ට් උපරිමේ. හරිද? එතකොට B ට වඩා ඒට වඩා B ලොකුයි නම් එයා ගන්න ධන 5 වෝල්ට්. ඒ කියන්නේ මේ පැත්ත ලොකු වෙනවා නම් ධන 5 වෝල්ට් උපරිමයකට යනවා. ඕකනේ සීන් එක. හරි. රයිට්. මම මේ V2 ගේ මෙන්න මේ V2 කියන එක්කෙනාගේ පුතේ විභවය හොයා ගන්නවා. V2 කීයද කියලා දැන් හොයා ගන්න ඕනේ. හරිද? V2 කීයද කියලා හොයා ගන්න ඕනේ. කොහොමද V2 හොයන්නේ? V2 කීයද කියලා හොයා ගන්න ඕනේ. කොහොමද හොයන්නේ? පුතේ මෙතන අපි දන්නවා කාරකාත්මක නීතිවලදී මම ඔයාලට කියා දුන්නා කාරකාත්මක වර්ධකවලදී හරිද දෙවෙනි ස්වර්ණමය නීතිය හරි දෙවෙනි ස්වර්ණමය නීතිය මොකද්ද කාරකාත්මක වර්ධකයක මේ අග්‍ර ඇතුළේ ධාරාවක් ගලන්නේ නැහැ ඒ නිසා මෙන්න මේක ඇතුලේ මම නිකන් I කියලා දාන්නම්කෝ හරි මේක ඇතුලේ මෙන්න මේ ලයින් එක විතරක් හිතන්න මෙන්න මේ ලයින් එක මේක ඇතුලෙන් එන ධාරාවම එකම ධාරාවම තමයි R1 හරහත් R2 හරහත් යන්නේ. ඇයි V2 හරහට ධාරාවක් යනවද? මෙහෙට ධාරාවක් යන්නේ නැහැ. ධාරාවක් යන්නේ නැත්නම් මෙතනින් එන ධාරාවමයි මේක ඇතුලෙන් යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙහෙම ආවා මෙතන වෝල්ට් 5යි. හරි මෙහෙම ප්‍රතිරෝධකයක් තියෙනවා. හරිද? මෙහෙට ධාරාවක් යන්නේ නැහැ. මෙතන V2 කියලා අපි ලම් කරලා තිනවා මෙන්න මේ ලක්ෂය V2 කියලා නම් කරලා තිනවා මෙහෙම එනවා හරි මෙන්න මෙහෙම තව ප්‍රතිරෝධකයක් තියෙනවා මෙතන R1 තියෙනවා සමානයි කීයද 30 කිලෝ ඕම් මෙතන R2 තියෙනවා ඌ කීයද පුතේ ඌ කීයද R2 කයාගේ කීයද මේ 20 කිලෝ ඕම් 20 කිලෝ ඕම් කියලා දිනවා මෙතනින් ගිහලා ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඔහොමනේ තියෙන්නේ. හරි. දැන් අපි මේකේ වෝල්ටීතාව කොහොමද හොයන්නේ? මේක එක්කෙනා හරහා. අපි දාන පුතේ මොකද්ද? අපිට මේකට වෝල්ටීයතා බෙදුණු නියමය දාගන්න පුළුවන්. කොහොමද? පුතේ දැන් වෝල්ටීයතා බෙදුණු නියමය කියන්නේ සරලව මම ඔයාගේ නිකන් අහන්නම්කෝ. මේ දෙන්න අතර මේ 5 වෝල්ට් බෙදෙනවනේ. මේ 5 වෝල්ට් සමානයි. හරිද? V මෙතන හරහා වෝල්ටීයතා මම VR1 ගත්තොත් VR1 ධන මේක හරහා වෝල්ටීයතා VR2
පැහැදිලිද? ඒ කියන්නේ මේ වෝල්ට් පා මෙයා හරහා ටිකක් තියාගන්න, ඊටු ටික මූ හරහා තියාගන්නවා. එහෙමනේ වෙන්නේ නේ. ඒකනේ සීන් එක. හරි. එතකොට එක්කෙනෙක්ගේ ප්‍රතිරෝධය 30 කිලෝ ඕම්, අනිත් එක්කෙනාගේ ප්‍රතිරෝධය 20 කිලෝ ඕම්. හරි. දැන් අපි දන්නවනේ ඕම් නියමේ V සමානයි IR කියන ඕම් නියමේ. ඒතර අපි දන්නවා ප්‍රතිරෝධය වැඩි වෙන්න එයා සපේන විභවයෙන් අත්පත් කරගන්න වෝල්ටීයතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට හරිද? එතකොට මේගොල්ලෝ පුතේ වෝල්ටීයතාව බෙදාගෙන මෙන්න මෙහෙම. හරි. රයිට්. අපි ඔකට විභව බෙදුම් නියමය දැම්මා. මෙන්න මෙහෙම අපිට කරන්න පුළුවන්. හරි. විභව බෙදුම් නියමය දැන් මම ආයේ මතක් කරන්න යන්නේ නැහැ. ඒ කලින් අපි කියා දීලා දිනවනේ. හරි. මම මෙහෙම කරන්න. හරි. මට VR1 හොයන්න ඕන නම් මම මෙහෙම කරනවා. VR1 සමානයි සමස්ත ප්‍රතිරෝධය. පරිපථයේ සමස්ත ප්‍රතිරෝධය කීයද? R1 ධන R2. ඒකෙන් VR1 ට අයිති ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය කීයද? R1. වැඩි කරනවා සප්ලයි වෝල්ටේජ් එකෙන් VS එකෙන්. හරි. ඔහොම අපිට ගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට VR1 සමානයි R1 ධන R3 කියන්නේ 30යි 20යිනේ. 30 ධන 20 පේනවද? යන්තම් පේනවනේ. හරි. එතකොට මෙතන ඉන්නේ 30 ධන 20. හරි. රයිට්. මම මෙහෙම කරන්නම්කෝ. හරි. මුගයාගේ 20යි ඈ. හරි. එතකොට VR1 සමානයි 30 ධන 20. R1 කියන්නේ කීයද? 30යි. ඒ කියන්නේ පුතේ සමස්ත ප්‍රතිරෝධය 50යි. 50න් කොච්චරක් දෙයා තියාගන්නේ එයාගේ ප්‍රතිරෝධයට අයිති වෙන වෝල්ටීයතාව කියන්නේ එයාගේ ප්‍රතිරෝධය කීයද? 30යි. කොච්චරකින්ද? සමස්ත ප්‍රතිරෝධයෙන්. එතකොට අපිට එනවා මෙතන 50යි 50 බෙදීම 30 වාරයක් VS 5යි. හරි. එතකොට 5යි මෙතන 10යි. එතකොට අපිට කීය දෙන්නේ? හරි. අපිට එනවා කීයද? මෙතන වෝල්ටීයතාවය වෝල්ට් 3යි කියලා. වෝල්ට් 3යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ VR1 වෝල්ටීයතාවය කීයද? 3යි වෝල්ට්. හරිද? දැන් හරිද? VR1 3යි වෝල්ට්. VR1 ප්‍රතිරෝධය එන්නේ කොහොමද? මෙන්න මෙහෙම නේද? කොම් බාණ්ඩ මම ඒ ගන්න හැටි. හරි. මම ඒ තියරි ගලපන හැටි බලන්න. මෙහෙන් ලියන්නම්. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ ලයින් එක ඔක්කොම ඉතින් V2 තමයි. හරි. උඩ විභවය 5යි වෝල්ට්. මේ 3යි වෝල්ට් කියන්නේ මොකද්ද? විභව අන්තරය. හරි. VR1 හරි. VR1 සමානයි පුතේ. VR1 ගන්නේ කොහොමද? 5යි වෝල්ට් ගෙන් අඩු කරනවා. ඒ කියන්නේ උඩ විභවයෙන් අඩු කරනවා. යට විභවය වෙච්ච V2. දැන් VR1 අපිට කීයද ආවේ? VR1 3යි වෝල්ට් කියලා ආවා. මෙතන 5යි වෝල්ට් ඍණ V2. මට මෙහෙම කරන්න පුළුවන් නේ. ඍණ V2 මේ පැත්තට දානවා ධන V2 කරන්න. එතකොට V2 සමානයි මේ පහ මෙතන තියෙනකොට 5යි V ඍණ 3යි V එහා පැත්තට ගියා ඍණ 3යි V වෙනවා. එතකොට V2 කීයද අපිට එන්නේ? උත්තරේ V2 කීයද එන්නේ? සමානයි 2යි වෝල්ට් කියලා එනවා. මන් දැන් හොයාගත්තා මෙන්න මේ V2 කියන එක්කෙනාගේ විභවය කීයද? 2යි වෝල්ට් කියලා. දැන් පුතේ හරිද? දැන් මෙන්න මේ V2ට වඩා ඒ කියන්නේ වෝල්ට් 2ට වඩා මෙන්න මෙතන හරි මෙන්න මෙතන move V1 හරි move V1 හොඳේ move V1 අනිත් ලක්ෂය V1 ඒ කියන්නේ අපවර්තක නොවන පැත්තේ ලක්ෂය හරි V1 එතකොට V2ට ඒ කියන්නේ වෝල්ට් 2ට වඩා V1 කුඩයි නා හරි 2යි වෝල්ට්ට වඩා හරි කුඩයි නම් V1 මොකද වෙන්නේ මෙන්න මෙයාට වඩා ඒ කියන්නේ 2යි වෝල්ට්ට වඩා ඒ කියන්නේ V2ට වඩා V1 කුඩයි නම් කවුද ලොකු අපවර්තනය වෙන පැත්ත ලොකු ඒ කියන්නේ වෝල්ට් කීයද මෙයා එළියට ප්‍රතිදාන ගන්න 5යි වෝල්ට් V out කීයද වෙන්නේ 5යි වෝල්ට් ඒ කියන්නේ මෙන්න මෙතන ඍණ 5යි වෝල්ට් වෙනවා V out එහෙම වුණොත් ධාරාවක් මම ඉස්සෙල්ලා කියා දුන්නා පල්ලිඳන් උට්ට ගලන්නේ නැහැ නේ LED බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඒ නිසා LED බල්බ් එක දැල් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් වෝල්ට් දෙකට වඩා වැඩි වෝල්ටීයතාවයක් කාටද හම්බෙන්න ඕනේ? V1 ට හම්බෙන්න ඕනේ. දැන් මේක අඳුරේදී LED බල්බ් එක දැල් වෙන පරිපථයක් නේ. මේකේ වැඩේ වෙන්නේ මෙහෙමයි. මෙතන පුතේ ස්ථිර ප්‍රතිරෝධකයක් දාලා තිනවා යම්කිසි අගයක අපි ඒක දන්නේ නැහැ. හරි දන්නේ නැහැ.
ඔයා හිතන්න මොකක් හරි යගේ එකක් දාලා දිනවා කියලා. එතකොට සාමාන්‍ය ආලෝකයේ තියෙන වෙලාවේ මේ LDR එකේ ප්‍රතිරෝධය ඉතා අඩුයි. හරි ආලෝකයේ තියෙන වෙලාවේ LDR එක මේ එළිය තියෙන වෙලාවේ LDR එකේ ප්‍රතිරෝධය ඉතා අඩුයි. ඒ අඩුයි කියන්නේ එයාගේ වෝල්ටීජ අපි නිකන් හිතමුකෝ ප්‍රතිරෝධය 0යි කියලා. නිකන් හිතන්න R සමානයි 0යි. එතකොට මෙන්න මෙතනින් මේ දෙන සප්ලයි වෝල්ටේජ් එක වෙච්ච වෝල්ට් 5න් ලොකු ප්‍රමාණයක්. හරි මේ වෝල්ට් ඇයි ඉතින් පුතේ මෙතන ප්‍රතිරෝධය 0යි නම් මේ වෝල්ට් 5ම වගේ හම්බෙන්නේ කාටද? මෙන්න මෙතන මේ තියෙන ප්‍රතිරෝධකයට. හරිද? එතකොට වෝල්ට් 5යි නම් මෙතන වෝල්ටීයතාවය ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මෙතන වෝල්ටීයතාවය මෙන්න මේ V1 කියද V1 සමාන නිකන් 0යි වෝල්ට් වගේ නේද? ඒ කියන්නේ මෙතනින් දැන් මම මෙතන A කියලා දැම්මොත් හරිද? මෙතන A කියලා දැම්මොත් පැහැදිලිද? ඒ කියන්නේ මෙතන විභවය යන්න ගියොත් දැන් මේ දෙන්න අතර විභවාන්තරය 5යි වෝල්ට් නේ. එතකොට අපි කොහොමද වෙන්නේ? උඩ විභවය 5යි. හරිද? උඩ විභවය 5යි. 5න් අඩු කරන්න ඕනේ. මම මෙතන විභවය V1 කියලා දානවා. V1 සමානයි කීයද? මෙතන 5යි. එතකොට හරි එහෙම ඕනේ නැහැ. හරි එහෙම ඕනේ නැහැ. මම මේක නිකන් VR3 කියලා දාන්නම්කෝ. VR3 කියලා දාන්නම්කෝ. එතකොට අපි දන්නවා අපි ලියනවා VR3 සමානයි හරි VR3 සමානයි මොකද්ද? හරි VR3 සමානයි හරි VR3 සමානයි 5 වෝල්ට් ඍණ මෙතන ඉබේ A. දැන් A බිඳුවයිනේ. එයාගේ දැන් VR3 ගාගේ 5යි. ඒ කියන්නේ අනිවාර්යෙන් කීයද A ගාගේ වෙන්න ඕනේ බිඳුවයි. පැහැදිලිද? ඒ කියන්නේ මෙතන 5යි මෙතන 5 වෝල්ට් ඍණ A. එතකොට ඍණ A මේ පැත්තට දානවා 5 වෝල්ට් තියෙනවා මේ 5 යා පැත්තට ගියා ඍණ 5ක් වෙනවා. එතකොට A ගාගේ කීයද? 5 ඍණ 5 කියන්නේ බිඳුව වෙනවා. පැහැදිලිද? කියන්නේ මෙතන ආගේ බිඳුවයි වගේ. එතකොට සැපයුම් විභවයෙන් V2 සැපයුම් විභවයෙන් මේ LDR එක අත්පත් කරගන්න ඉතාම කුඩා විභවයක්. ඒක නොසැලකිය හැකි තරම් කුඩායි. ඒ කියන්නේ V1 කීයට සමාන වෙනවද? V1 නිකන් කීයට වගේද? V1 සමානයි 0 වෝල්ට් ආසන්නයි. ඒ කියන්නේ මෙතන V2 ගේට වඩා අඩුයිනේ. එහෙනම් LED බල්බ් එක දැල් වෙන්නේ නැහැ. හැබැයි අඳුරේදී LDR එක ප්‍රතිරෝධය වැඩි වෙනවනේ. අඳුර වැටෙනකොට රෑ වෙනකොට උතේ රෑ වෙන්න අඳුර වැටෙන්න මේ LDR එකේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි වෙනවා. මෙන්න මෙතන මේ තියෙන ප්‍රතිරෝධය R3 කියන ප්‍රතිරෝධයට වඩා එයාගේ වෝල්ටේජ් එක මොකද වෙන්නේ? වැඩි මේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඉතා ඉහළ විදිහට වැඩි වෙනවා. එතකොට එයා සැපයුම් විභවයෙන් අත්පත් කරගන්න වෝල්ටේජ් එක මොකද වෙන්නේ? වෝල්ටේජ් එක වැඩි වෙනවා. ලොකු වෝල්ටේජ් එකක් අත්පත් කරගන්නවා. එතකොට පුතේ මෙතන තියෙන 5යි දැන් අනුපාතයක් දාලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් 4යි වෝල්ට් වගේ මූ ගනි. අඳුර වැටෙනකොට මූ ප්‍රතිරෝධය වැඩි වෙනවා. අඳුර වැටෙනකොට මූගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනකොට මෙතන මේ තිබ්බ සප්ලයි වෝල්ටේජ් එක වෙච්ච වෝල්ට් 5න් අතිශය විශාල ප්‍රමාණයක් ඌ අත්පත් කරගන්නවා. එතකොට V1 ලොකු වෙනවා කාට වඩාද? V2ට වඩා. එතකොට V out කීය වෙනවද? එතකොට මේ අපවර්තනයේ නෝන පැත්ත ලොකු වෙනවා. අපවර්තනයේ නෝන පැත්ත ලොකු වෙනවා කියන්නේ ධන සැපයුම් විභවයේ වේ උපරිමාගය ගන්නවා. ඒ කියන්නේ ධන 5 වෝල්ට් ගන්නවා. ධන 5 වෝල්ට් කියන්නේ උඩ ඉඳන් පල්ලට ධාරාවක් යනවා. ධාරාව පල්ලට යනකොට මොකද වෙන්නේ? LED බල්බ් එක දැල් වෙනවා. LED බල්බ් එක දැල් වෙනවා. දැන් කාරකාත්මක වර්ධක වල ඔන්න කියන්න ඕන ඔක්කොම වාට කිව්වා. අමාරුද? අමාරුවක් නෑ ඇති දෙයක් නෑ. තව අපි ඉස්සරහට ගණන් කරනකොට ඔයාට වැඩේ සෙට් වෙයි. හරි? ඒ නිසා අමාරුයි කියලා හිතන්න එපා. අනිත් පාඩම් ටික ওই විදිය තමයි. හරි? රයිට් අපි වෙනම අපේ ඉලෙක්ට්‍රොනික වීඩියෝ සීරීස් එක දාලා තිනවා. ඒකත් ඕන කෙනට අරන් බලන්න පුළුවන්. හරි එහෙනම් හැමෝම කමෙන්ට් එකක් දාන් යන්න. channel එක sub කරන්න. යාළුවන්ට share කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් 0.7 හරිද? හරි? ඔයාලට අපේ classes ගැන දැනගන්න ඕන නම් 0.7 536යි 2017 කියන නම්බරයට WhatsApp message එකක් හරි call එකක් හරි ගන්න. හරි? එහෙනම් ආයේ හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. හරි?